අමනි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින් නොව අනේ පිඩු සිටු උතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදු බණ මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් හොඳයි සියලු දෙනාටම තෙරුවන් සරණයි. වැඩමවා වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ ප්‍රධාන පූජ්‍යතර මහා සංඝරත්නයේ අවසරයි බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදු ගුණ මෙනෙහි කරමින් ස්වාක්ඛාතතාදී දහම් ගුණ මෙනෙහි කරමින් සුපටිපන්නතාදී ආර්ය සංඝ ගුණ මෙනෙහි කරමින් මේ සාංශාරික දුක් අසහන වලින් මිදෙන්නට තියෙන එකම මාර්ගය එකම පිහිට එකම පිළිසරණ තුනුරුවන්ගේ පිහිටයි කියන ඉතිර සත්‍ය අධ්‍යාශයක් සිසතන් තුළ පහළ කරගෙන බොහොමත්ම ඕනෑකමින් ධර්ම දේශනාමය පින්කමක් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන අවස්ථාව වශයෙන් මේ මොහොතේ සිහිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ සඳහා කවුරුත් යෙදී සැදී පැහැදී කටයුතු සිද්ධ කරනු ලබනවා. ඒ නිසා තමන් විසින් කරන්නට යෙදුණු ආරාධනාව අනුව ගෞරවනීය මහා සංඝරත්නය වැඩමවා වැඩ සිටිනවා. විශේෂයෙන් තිසේරා පරම්පරාවේ ඒ සියලු දෙනාගේම සහ සම්බන්ධතාවය උදව්පතව ඇතුව ආරාධනා සිද්ධ කරනු ලබන්නට යෙදුණා. ඒ පරම්පරාවේ මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට පුණ්‍යලාභයක් ලබා දීමේ උතුම් චේතනාව පෙරදරි කරගෙන ඒ වගේම තමයි මේ මොහොතේ අප විසින් මේ සිද්ධ කරන්නා වූ පින්කම් වල බලමහිමය ප්‍රධාන වශයෙන් මීට වර්ෂ 2කමාරකට මත්තෙන් අපවත් වී වදාළ අති ගෞරවනීය ශ්‍රී සුගතාරාම පුරාණ විහාරයේ වැයබඩ රාජමහා විහාරය යන උභය විහාරාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ අති ගෞරවනීය ශාස්ත්‍රවේදී පඬිත පරකන්දිනේ ඉන්ද්‍රරත්න ලොකුහාමුදුරුවන් වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කිරීම ප්‍රධාන අරමුණක් වශයෙන් පවතිනවා. ඊට අමතරව ආරාධනාව කරන්නට යෙදුණු ඒ තිසයිරා පරම්පරාවේ සියලු දෙනාගේම සහ සම්බන්ධතාවයේ උදව්පදව ඇතුව සිද්ධ කරන්නේ ඒ පවුල් වල නමින් මිය පරලොව යන්නට යෙදුණු සියලු ඥාතීන්ට පුණ්‍යලාභයක් ලබා දීමේ උතුම් චේතනාව පෙරදරි කරගෙන තමයි මේ උදාාර පින්කම සිද්ධ කරන්නට යෙදෙන්නේ. ඒ නිසා මේ මොහොතේ ඒ නමින් මිය පරලොව යන්නට යෙදුණු ශාමලී තිසේරා මහත්මිය, ඒ වගේම සිරිල් තිසේරා මහත්මයා, උපාලි තිසේරා මහත්මයා, නන්දාවතී උපයාස්තිකා මෑණියන් ප්‍රධාන වර්ග පරම්පරාව නමින් මිය පරලොව ගොස් පින් බලාපොරොත්තු වාසය කරන්නා වූ ඒ සියලුම ඥාතීන්ට පුණ්‍යලාභයක් ලබා දීමේ අරමුණු කරගෙන ඊ타ත්ම දර්ශනීය ආකාරයෙන් සකස් කරන්නට යෙදුණු මේ ධම්සභා මණ්ඩපය තුළට සියලු දෙනාම සහ සම්බන්ධ වෙලා ධර්ම ශ්‍රවණාභිලාෂයෙන් කටයුතු සිද්ධ කරනු ලබන්නේ. ඒ නිසා නිවසියන් විසින් ආරාධනා කරන්නට යෙදුණ ධර්ම දේශනාව සඳහා දික්වැල යෝග්‍යාන විසුද්ධාරාමාධිකාරී, ඒ වගේම කිරිපත්ගොඩ තැමිලිගස් මුල්ල ශ්‍රී දීරානන්ද විද්‍යායතනයේ ආචාර්ය, ඒ වගේම කඩවත සූරිගම සිත්රුවන මනෝවිද්‍යා මධ්‍යස්ථානයේ
ප්‍රධාන අනුශාසක අති ගෞරවනීය ශාස්ත්‍රවේදී පඬිත අපේ කොටියාගල සීවලී නායක හාමුදුරුවන් වහන්සේ උන්වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් මේ ආරාධනාව පිළි අරගෙන වැඩමවන්නට යෙදුණා. සියලු දෙනා වෙනුවෙනුත් මේ අවස්ථාවේ විහාරස්ථානයේ වෙනුවෙනුත් ගෞරවනීය මහා සංඝරත්නය වෙනුවෙනුත් ඒ වගේම සතර පේරුවේ සියලුම දායක පෙන්වතුන් වෙනුවෙනුත් උන්වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ පිළිගනු ලබනවා. සියලු දෙනා වෙනුවෙන් ඉතාමත්ම ගෞරවයෙන් යුක්තව මේ අවස්ථාවේ ආරාධනා කරනු ලබනවා. ගෞරවනීය ශාස්ත්‍රවේදී පඬිත කොටියාගල සීවලී හිමිපාණන් වහන්සේට ඒ ධර්ම දේශනාව අප කෙරෙහි අනුකම්පාවෙන් ඉෂ්ට සිද්ධ කර දෙන හැටියට කවුරු සාදු නාදයක් පවත්වන. හැමදෙනාම සාදු නාදයක් පවත්වන්න. නමස්කාරය කියන්න පන්සිල් සමාදන් වෙන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි တတိ යම්පි බුද්ධං සරණං ගච්ඡාමි တတိ යම්පි ධම්මං සරණං ගච්ඡාමි တတိ යම්පි සංඝං සරණං ගච්ඡාමි สารณกมนังสัมปุณนังปานาติปาตาวิรมณีสิกขาปดังสมาธิยามิอดินนาดานาวิรมณีสิกขาปดังสมาธิยามิกามิสุมิจฉาจาราวิรมณีสิกขาปดังสมาธิยามิมุสาวาทาวิรมณีสิกขาปดังสมาธิยามิสุรามิรยมัจจปมาดัตถานาวิรมณีสิกขาปดังสมาธิยามิติสารณีนสัตติงปัญจศีลังธัมมังสาธุกังสุรักขิตังกัตตวาอัปปมาดินสัมปาดิตับบังสมันตาจักรวาลิสุอัตรากัจจันตุเดว
සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිත්තේ බරං ජන්තු කුලේ ජිට්ඨා පචායිනං සංහං සකිල සම්භාසං පේසුනේ අපහායිනං මච්චේර විනයේ යුත්තං සච්ඡං කෝධා බිබුන්නරං තං වේදේවා තාවතින්සා ආහු සප්පුරිසෝ ඉති ඉඹුල්ගොඩ ශ්‍රී සුගතාරාම විහාරාධිපති පාඨශාලාචාර්ය ශාස්ත්‍රපති අති ගෞරවනීය ඉඹුල්ගොඩ සුමන රතන ලොකු හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි විහාරවාසී ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න වාසනාවන්ත පින්වතුනි ඊටාම වැදගත් තරමුණක් කේ නන්දාවති අම්මා අභාවයට පත් වෙලා වසරක් පිරීම නිමිති කරගෙන අම්මගේ ගුණ අනුස්මරණය කරගෙන අම්මා ඇතුළුව පවුලට සම්බන්ධ මියගිය ඥාතීන් සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම සඳහා සංවිධානය කරගත්ත උතුම් පින්කම් මාලාවේ ධර්ම දේශනාමේ පින්කමටයි ඔබ හැමදෙනාම සම්බන්ධ වෙලා සිටින්නේ. බොහොමත්ම ආදරයෙන් සියලු දෙනාට මතක් කරනවා මේ බණ ටික හොඳින් අහන්න කියන කාරණාව. පුංචි අතපසුවීමක් වුණා. නමුත් ඒක නිවැරදි කළ යුතුයි. මේ බණ අහන්න සූදානම් වෙලා ඉන්න විදිහේ කිසිම දෝෂයක් නැහැ. මේ ධර්මශාලාව සකස් කරලා තියෙන විදිහ හරි සැහැල්ලුවෙන් බණ කියන්න ශ්‍රාවකයන්ට බණ අහන්න පුළුවන් වටපිටාවක් තියෙන්නේ. ඒ වගේම ඊටාම දර්ශනීය පෞරාණික ක්‍රමයට හදපු ධර්මශාලාවක් මේ විහාරස්ථානයේ තියෙනවා. ඉතින් මේ පරිසරයේ මේ විදිහට ඔබ ගොඩක් මහන්සිලා හදලා තියෙනවා. ඒක ඊටාම හොඳයි. අර ශාලාව ඇතුලේ කියනවට වඩා මානසිකවත් කායිකවත් සැහැල්ලුවෙන් මේ බණ ටික දේශනා කරන්න පුළුවන්. ඉතින් මේ ඊළඟ දවසේ මේ වගේ බණ අහන්න සූදානම් වෙනකොට පන්සිල් සමාදන් වෙන තැන ඉඳන් මාතෘකා දේශනාව
ස්වාමීන් වහන්සේ කරලා ඉවර වෙනකන් නැගිටින්න පුළුවන් අය ආසන වලින් නැගිටින්න ඕනේ. මට ඒක මතක් කරන්න අතපසු වුණා පන්සිල් දෙනකොටයි මතක් වුණේ අර ඒ පිළිවෙල කැඩෙන හින්දා මං ඉතින් ඔහේ කමන්නේ කියලා ඒක කරගෙන ගියා. නමුත් ඒක නිවැරදි කරන්න එපයි. මේ පුංචි දරුවොත් ඉන්නවනේ. ඒ දරුවොත් ඉන්නවනේ දරුවන්ටත් ඒ දැනුම දෙන්න එපයි. ඒ නිසා ඒක මතක් කළේ පුටුවක ඉඳගෙන බණ ඇහුවට කමන්නේ නැගිටින්න බැරි අය නැගිටලා පන්සිල් ගන්න ඕනේ. නැගිටින්න පුළුවන් මේ බොහොම තරුණ පිරිසක් වැඩි පිරිසක් ඉන්නේ. ඔක්කොම ඉන්නේ තරුණ අය. වැඩි පිරිසක් නෙමෙයි. ඔක්කොම ඉන්නේ තරුණ අය. ඒ නිසා ඊළඟ දවසේ පුටුවක ඉඳගෙන බණ ඇහුවට කමන්නේ. හැබැයි පන්සිල් ටික ගන්නකොට ස්වාමීන් වහන්සේ අර නමස්කාරය කියලා මාතෘකා දේශනාව කරනකොට ඒ කීපය තුල මුල් ටික තුල නැගිටලා ඉඳලා ධර්ම දේශනාව පටන් ගන්න තැනදී ආසනවල ඉඳ ගන්න. එක නිවැරදි කරන්න ඕන හින්දායි මතක් කළේ. ඉතින් ගොඩක් මහන්සියලා මේ පින්කම සඳහා සූදානම් වෙලා තියෙන්නේ. මම ඒත් ඇහුවා අපේ මහේස් අයියාගෙන් මේ පන්සලේ දිනපතා පින්කම් මාලාවක් පැවැත්වෙනවද කියලා. සාමාන්‍ය පන්සලක් කැඩවැඩ වෙන්නේ වාර්ෂිකව බණ මාලාවක් මොනවා හරි එහෙම යනවා. ඉතින් මේක ධර්මානුශාසනාවක් වෙනුවෙන් මේ තරම් වියපැහැදම් කරලා බොහොම කැපවීමෙන් මේක සංවිධානය කරලා තියෙනවා. ඉතින් ඒක ගැන ගොඩක් සතුටුයි. ඊටාම මේ ලස්සන ධර්ම මණ්ඩපය සකස් කරලා තියෙනවා. ඒ සියලු දේවල් වලට ගොඩක්ම පිං. මට ආරාධනා කරනකොටත් විමසුවා ස්වාමීන් වහන්සේ මොන වගේ ධර්ම දේශනාවක්ද සිද්ධ කරන්න කියලා. මං ඇහුවා මාතෘකාවක් තියෙනවා නම් මට කියන්න. ඒ ඔස්සේ මට පුළුවන් ධර්ම දේශනාව සිද්ධ කරන්න කියලා. හැබැයි ඒ අහපු වචනේ මගේ හිතේ මෙතෙන්ට වඩිනකම්ම දිගටම රැව්පිරිරැව් දුන්නා. මේ මට හැබැයි කිව්වා ස්වාමීන් වහන්සේ ගැළපෙන ධර්ම දේශනාවක් කැමති විදිහකට කරන්න කියලා. ඒ වුණාට මේ විමසුවානේ මොන වගේ එකක්ද කරන්න කියලා. ඉතින් මට දැන් තියෙන ගැටලුවක් තියෙනවා මොන වගේ එකක්ද අපේක්ෂා කරන්න කියන එක. ඒ නිසා මම ගොඩක් කල්පනා කරා අහවල් දේ කිව්වා නම් හොඳයි, අහවල් දේ කිව්වා නම් හොඳයි, අහවල් දේ කිව්වා නම් හොඳයි කියලා ගොඩක් දේවල් ආවා. සමහර ඒවා ටිකක් ගැඹුරු මාතෘකා. ඒ කියන්නේ ධර්මයේ තුලම ධර්මයට එක්කම යන දේවල් ටිකක් එහෙමත් ආවා. හරි ලස්සන ධර්ම දේශනාවක් තියෙන චතුචක්ක සූත්‍රය කියලා සංයුත්ත නිකායේ දේවතා සංයුත්තේන ඊළඟට බොහොම ලස්සනට අපි මේ දහම් කරුණු පහදලා දෙන ගාථා ධර්මයක් තමයි ඔය පේනූපමං කායමිමං විදිත්වා මරීචි ධම්මං අபிසම්බුදානෝ. මේ ශරීරයේ පෙන පිටක් වගේ මේක මිරිගුවක් වගේ එහෙම දැනගන්න කෙනා මාර්යාගේ මල්හි සර බිඳලා දාලා මාර්යාගේ නොපෙනීමට ගමන් කරනවා. ඔහොම තියෙනවා. ඉතින් ඔය වගේ ගොඩක් මාතෘකා ඔළුවට ආවා. ඒ වුණාට ඉතින් මට හිතුණා මේ මොනවා කරන්නත් අප්පා ඉන්න කාමරේ මකුණු දැල් ටික කඩා ගන්න ඕන. ඇඳ පිළිවෙලට බෙඩ්ෂීට් එක හදා ගන්න ඕන. සුද්ධ පවිත්‍ර කර ගන්න ඕන. ඒ ටික අපිළිවෙලට තියෙද්දී ලොකු දේවල් කරාට වැඩක් නැහැ. ඇඳ අපිරිසිදු වෙලා පිළිවෙලක් නැතුව එහෙම තියෙනකොට අර සාමාන්‍යයෙන් ගමින් කොටේ වචනයක් තියෙනවනේ දහඩියයි අය නොයෙක් බෙහෙත් තෙලුයි අනම්මනම් ඔක්කොම මිශ්‍ර වුණාම ඇඳේ බෙඩ්ෂීට් එකේ කොට්ට උරවල එනවා වචනයක් කියන හඩු ගඳ කියලා. ඒ වගේ තියෙද්දී මහා ලොකු දේවල් ගැන කියන්න යන්නේ නැතුව ඒ ටික පොඩ්ඩක් සුද්ධ පවිත්‍ර කරගන්න පුළුවන් විදිහේ බණ ටිකක් කිව්වනම් හොඳයි කියලා හිතුණා. එහෙම හිතලා තමයි මේ මාතෘකාව මම අද ධර්ම දේශනාව සඳහා තෝරගත්තේ. මං ඔබ දන්නවා ගොඩාක් ධර්ම දේශනා කරන හාමුදුරු කෙනෙක්, රට පුරාම බණවලට වඩින හාමුදුරු කෙනෙක්. මේ අවුරුද්දේ සැප්තැම්බර් 26 තියෙනවා
තිරිකුණාමලයටත් වඩින්න බණකට. ඉතින් ඒ වගේ තුර බැහැර යනවා. ගිය සතිය අපි සූර්යව වැඩියා. ඉතින් ওই වගේ මේ තුර බැහැර වඩිනවා. ඉතින් ගොඩක් බණ කියනවා. හැබැයි මේ හැම බණකදීම මම තෝරන්නේම බිරිඳට ආදරය කරන, ස්වාමියාට ආදරය කරන, දරු පැටවුන්ට ආදරය කරන ආදරණීය පවුලක් හදාගන්නේ කොහොමද කියන එක බුදුදහමට අනුව කියලා දෙන්නේ. ඒක තමයි මගේ හැම වෙලාවෙම මම උත්සාහ කරන්නේ බුදුහාමුදුරන්ගේ දහමට අනුව ඒ කියන කාරණාව සපුරා ගන්න අපි කොහොමද මේ ධර්මය තුලින් මඟ පාදා ගන්න කියන කාරණාව පහදලා දෙන්න තමයි මම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ. මම මනෝවිද්‍යා උපදේශන කටයුතු වල නිරත වෙන හාමුදුරු කෙනෙක් දැන් අවුරුදු 18ක් තිස්සේ. ඒ නිසා ඔබ හීනකින්වත් හිතන්නේ නැති ප්‍රශ්නත් එක්ක මම මැදි වෙනවා. හීනකින්වත් හිතන්නේ නැති ප්‍රශ්න. සමහර ප්‍රශ්න ඔබ ප්‍රශ්නයක් හැටියට හිතුවට ඒවා දරුණු මානසික රෝග. ඉතින් මේවා කියන්න ගියොත් එහෙම මේ බොහෝ ප්‍රශ්න එනවා. ඒ කියන්නේ කාලය පිළිබඳව. ඒ නිසා මම මේ පැත්ත කියන්න යන ඔය කියපු කාරණාවන් එක මට හිතුණා මේ සූත්‍ර දේශනාවේ එන ඔබ දන්න කියන බණ ටික. ඔබ නොදන්න දෙයක් නෙමෙයි. ඔබ දන්න කියන බණ ටික යලිත් ඔබේ මතකයට අවදි කරවලා දුන්නා නම් හොඳයි කියලා. ඒ අනුව අද මේ පින්කමේ ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක්. සංයුත්ත නිකායේ සත්ත වතපද වග්ගයෙහි අන්තර්ගත වෙන සූත්‍ර දේශනාවක්. තොට මේ සත්ත කියන වචනේ තේරුම මොකක් වෙන්නේ නැද්ද? හත. බොහොම හොඳයි අම්මා. ඔය විදිහට උත්තර දුන්නොත් එළි වෙනකම් බණ කියනවා. ආස හිතෙනවා එහෙම බණ කියන්න. හරි. ඒ අම්මා උත්තරයක් දුන්නා හතක් කියන අර්ථයේ සංඛ්‍යාමය අර්ථයක් හතක්. සත්බුද්ධංග ධර්ම, සප්ත අපරිහානීය ධර්ම, සතිය ඔය විදිහට හතක් කියන සංඛ්‍යාමය අර්ථයක් තියෙනවා. තව වෙන මොනවා හරි අර්ථ තියනවාද? කාට හරි හිතෙනවද එහෙම තියෙන්න පුළුවන් කියලා? දැන් හිතන්නකෝ මෙන්න මෙහෙම දෙයක්. කවුරු හරි ඔය ගමේ ගොඩේ සිද්ධ වෙච්ච අකරතැබ්බයක් ඔබට හාමුදුරුවෝ බණට වඩිනකම් කියාගෙන යනවා. ඈනුම් ඇර අහගෙන ඉන්නවා. කතාව කියලා ඉවර වුණා කියලා දැනුණාම කතාව අහගෙන හිටපු එක්කෙනා කියනවා අනේ ඔයා බොරු නොකිය ඉන්න. කියපු ගමන් කියනවා නෑ අනේ විශ්වාස කරන්න මං කියන්නේ සත්තයි. මං කියන්නේ සත්තයි කියලා කියනවා. එතකොට මොකක්ද තේරුම? ඇත්ත කියන අර්ථය තියෙනවා. සත්‍ය කියන අර්ථය තියෙනවා. මම මේ පැත්තට මේ පන්සල පැත්තට මෙතනින් ගොඩක් ගමන් බිමන් ගිහිල්ලා තියෙනවා. මේ අවට පන්සල ළඟට ඇවිල්ලා නැහැ. ඉතින් මට දැනගන්න ඕන මේ කවුරු හරි ගැන කියලා අහවලා කොයි වගේ කෙනෙක්ද? අම්මෝ හාමුදුරනේ මතක් කරන්න එපා ඔය මිනිහා තරම් අසත්පුරුෂේ මේ පළාතිවත් නැහැ. අසත්පුරුෂ. තව කෙනෙක් ගැන අනේ හරි සත්පුරුෂේ. සත් අසත් යහපත් අයහපත් තව අර්ථ තියෙනවා මේ ඇති තව වෙලා ගත වෙන හින්දා මේකට අදාළව ඔය තුන ඇති. එතකොට අපි අර්ථ තුනක් තොර සත්‍යය කියන සසරට ඇලිච්ච කියන ඔය වගේ අර්ථ තියෙනවා. එතකොට මේ අපි තෝරගත්ත අර්ථ තුන ගත්තාම හතක් කියන අර්ථයේ තියෙනවා, සත්පුරුෂ කියන අර්ථයේ තියෙනවා, ඇත්ත කියන අර්ථයේ තියෙනවා. ඔය තුන අර්ථාන්විත වාක්‍යයක් හැටියට ගලපගත්තාම මෙන්න මෙහෙම අදහසක් එනවා. මම සත්පුරුෂද? මම ඇසුරු කරන අහවලා සත්පුරුෂද? කොහොමද මැනගන්නේ? මෙන්න බුදුහාමුදුරුව අපිට කියලා දෙනවා යමෙක් සත්පුරුෂ නම් සත්පුරුෂයෙකු තුල සත්‍ය වශයෙන්ම පැවතිය යුතු ලක්ෂණ 7. එහෙනම් මේ බණ ටික ඇහුවහම ඔබට ස්වයං විමසුමක යෙදিলা හඳුනා ගන්න පුළුවන්
අපේ මං හිතාගෙන හිටියේ මේ සමාජයේ අපේ ගමේ ඉන්න හොඳම සත්පුරුෂයා මං කියලා. බැලින්නම් තව ගොඩක් දේවල් තියෙනවනේ මට පාස් කරගන්න. මං අර අහවලා හරිම සත්පුරුෂයි කියලා හිතාගෙන හිටියා. මේ බුදුබණට අනුව දාලා බැලුවහම නම් නෑ, එයත් සත්පුරුෂ නෑ. යම් කිසි කෙනෙකුට හිතෙනවා නම් මේ හතම Taman තුල තියෙනවා කියලා ගොඩක් ආඩම්බර වෙන්න මං ඇත්තටම බුදුබණට අනුව සත්පුරුෂ මිනිස්සෙක් වෙලා ඉන්නවා. එහෙම නැත්නම් ලබන අවුරුද්දේ 2026 ජුලි මාසයේ 21 වෙනිදා වෙනකොට අනිවාර්යයෙන්ම මම ඔය 7 පාස් කරනවා කියලා හිතාගන්න. එහෙම හිතාගෙන මම බණ ටික අහන්න කියලා මතක් කරනවා. දැන් බුදුහාමුදුරුවෝ රතන සූත්‍රයේ දේශනා කළේ බොහොම පිං විශාලා මහනුවර තුම්බිය පිළිබඳ ගැටලුව निराකරණය කිරීමට තමයි බුදුහාමුදුරුවෝ රතන සූත්‍රයේ දේශනා කළේ. මම තවත් ඒහා සමානම ප්‍රශ්නයක් අහනවා. රතන සූත්‍රයේ නිධාන කතාව මොකද්ද? මොකද අම්මා? විශාලා මහනුවර තුම්බිය පිළිබඳ කතා ප්‍රවෘත්තියම තමයි රතන සූත්‍රයේ නිධාන කතාව. එය පදනම් කරගෙන තමයි රතන සූත්‍රය දේශනා කළේ. එහෙනම් ඔබ හඳුනා ගන්න බුදුහාමුදුරෝ යම් දේශනාවක් සිද්ධ කළා නම් ඒ දේශනාවට පදනම් වෙච්ච සංසිද්ධිය කතා ප්‍රවෘත්තිය අපි හඳුන්වනවා නිධාන කතාව කියලා. නිධාන කතාව කියලා. එතකොට රතන සූත්‍රයේ නිධාන කතාව විශාලා මහනුවර පිළිබඳ ඒ තුම්බිය පිළිබඳ කතාවනේ. මම මේ යන්නේ මේ දැන් අද මාතෘකා කරගත්ත සූත්‍ර දේශනාව බුදුහාමුදුරෝ දේශනා කරපු නිධාන කතාව. ආදරණීය පින්වතුනි, අපි වගේ පිරිසක් දවසක් බුදුහාමුදුරෝ ළඟට යනවා හරි අපූර්ව ප්‍රශ්නයක් අහන්න. ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් විමසනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මරණයෙන් පස්සේ දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙලා උපදින්න නම් දැන් ඉදම්ම කළ යුතු පින්කම් මොනවද බුදුහාමුදුරනේ? ඔන්න ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහපු ප්‍රශ්නේ. බුදුහාමුදුරනේ දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රය වෙලා උපදින්න නම් මොනවද අපි කරන්න ඕන පින්කම්? අන්නේ අහපු පිරිසට බුදුහාමුදුරෝ පිළිතුරක් දුන්නනේ. අන්නේ පිළිතුරු දේශනාව තමයි මම මෙතන සිද්ධ කරන්න මාතෘකා කරගත්තේ. එහෙනම් ඔය වැස්සත් එක්ක පොඩි ලාවට නිදිමත ආවට නිදි කිරා වැටෙන්න එපා අප්පා, සක්‍ර දේවේන්ද්‍රය වෙන හැටි මේ කියලා දෙන්නේ. හෙට උදේ ඉඳන් වැඩේ පටන් ගත්තොත් අනේ අප්පා මේ බුදුබණේ කියන හැටියට කොහේ යයිද කිය කල්පනා කර හිටියේ. මේ බණ ටික හරියට අහගත්තොත් කොහේවත් යන්නේ නැතුව දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රය වෙන්න පුළුවන්. සමහර අය ඉන්න අසීමිත විදියට හැමදේම අල්ලගෙන තර්ක කරනවා. ඒ වගේ කෙනෙක් කියන්න පුළුවන් අනේ බම් මොන සුරංගනා කතාවද මේ ඉන්න ඔක්කොම දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍රය වෙන්න ගියාම ඉස්සෙල්ලාම පුටුවේ ඉඳගන්නේ කවුද කියන එක තීරණය කරන්න කැන්වසින් වචන්න විද්දා. එහෙම තර්ක කරන්න යන්න එපා. එහෙම තර්ක කරා කියලා වැඩක් නැහැ. එකක් මම ඔබට සහතික කරලා කියනවා. අවිවාදයෙන් කියනවා මේ දහම් කරුණු ටික ජීවිතයට එකතු කරගත්තොත් මරණයෙන් පස්සේ සක්‍ර දේවේන්ද්‍රයද කොයි තැනට යනවද කියන එක කෙසේ වෙතත් මැරෙන්න ඉස්සෙල්ලා සක්‍ර දේවේන්ද්‍රයෙක් හා සමාන අභිමානයකින් ගෞරවයකින් ජීවත් වෙලා මිය යන්න සහතිකවම පුළුවන්. එනිසා මේ බණ ටික හොඳට අහගන්න. සත්පුරුෂයෙකු සතු පළවෙනි ලක්ෂණය දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන පළවෙනි පින්කම. දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පළවෙනි පින්කම. මේ අරමුණ අම්මා මිය ගිහිල්ලා අවුරුද්දක් පිරීම නිමිති කරගෙන සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙන්න හේතු වෙන පළවෙනි පින්කම. ඒ වගේම සත්පුරුෂයෙක් වෙන්න අවශ්‍ය කරන පළවෙනි ගුණය වැදූ හැදූ දෙමව්පියන්ට සැලකීම. මාති බරංජන්තු
වැදූ හැදූ දෙමව්පියන්ට සැලකීම. දැන් මේ ගැන මම බණ කියන්න ගොඩාක් කාලෙ මිඩංගු කරන්න හේතුව තමයි වර්තමාන සමාජයේ තුල මම ඇහුවොත් බුදුහාමුදුරෝ දෙමව්පියන්ට සැලකීම ගැන මොනවද කියලා තියෙන්නේ? මේ ඉන්න බොහෝ දෙනෙක් මට කියලා දෙයි මන් නොදන්න බණක් කියලා දෙයි. ඇයි අපේ හාමුදුරනේ අහවල් ජාතක කතාවේ අහවල් ගාථාවේ මෙහෙම කියලා තියෙනවනේ. ඒ තරම්ම දෙමව්පියන්ගේ වටිනාකම පිළිබඳව බණ ඔබ අහලා තියෙනවා. ඒ වුණාට ඒ වගේ පොඩි අඩුපාඩුවක් තියෙනවා. ඒ ධර්ම දේශනාවල ස්වාමීන් වහන්සේලාට අඩුපාඩුවක් කියනෝ නෙමෙයි. ඒ ධර්ම දේශනාවල අඩුපාඩුවක් තියෙන මොකද්ද? හැම ධර්ම දේශනාවකින්ම අවධාරණය කරනවා වැදූ හැදූ දෙමව්පියන්ට සලකපල්ලා. හැබැයි කොහෙද කියන්නේ දුවේ අම්මේ තාත්තේ දරුවන්ට හොඳ මවක් වෙන්න, දරුවන්ට හොඳ පියෙක් වෙන්න. දැන් මෙතන මං දල වශයෙන් ගන්නම් මෙතන ඇති ඊට වැඩි නිකම් මං සාමාන්‍ය සංඛ්‍යාවක් ගන්නම් මෙතන ඇති විවාහ වෙච්ච පෞල් ජීවිත ගත කරන පෞල් 50ක් ඇති. ඊට වැඩි ඉන්නවා. මම 50ක් කියලා මේ මට කියන්න ඕන කාරණේ කියන්නේ. ඔබ පුදුම වේවි. මං අවිවාදයෙන් කියනවා පෞල් 50ක් ඉන්නවා නම් 25ක් 30ක් මේ ඉන්නේ දික්කසාද වෙච්ච ඒවා. මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න අයගේ. මේ බණ අහන්න ඇවිල්ලා ඉන්න අයගේ දික්කසාද වෙච්ච අය ඉන්නේ 25ක් 30ක්. ඔබට පුදුම හිතෙනව නෑනේ අප්පා. මම මේ වචන පාවිච්චි කරාට මොකුත් හිතන්න එපා. මොන ප්‍රශ්නේ තිබුණත් මගේ ගෑණිත් එක්ක තව මං එක වහලයට ඉන්නවනේ. මොන ප්‍රශ්නේ තිබුණත් මගේ මිනිහත් එක්ක තව මං උයා පියාගෙන කාගෙන ඉන්නවනේ. ඔව්. ඒ නිසා දික්කසාද නෑ. එක්කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන් අර උසාවියට ගිහලා නඩු කියලා දික්කසාද වෙලා දික්කසාද සහතිකේ ගත්ත. නෑ මම මේ කියන්නේ එහෙම සහතිකේ නොගත්තට මනසින් දික්කසාද වෙච්ච අය ඉන්නේ. කොහොමද? ඔන්න වතුර බිල ඇවිල්ලා තියෙනවා. අම්මා දුවට පුතාට කතා කරලා කියනවා ගිය මාසෙත් ගෙවලා නෑ වතුර බිල. ඕක කොයි වෙලාවෙ හරි කපලා යයි. උඹලගේ තාත්තට කියපන් අන්න ටීවී එක ගාව තියෙන වතුර බිල ගෙවලා දාන්න කියලා. අම්මයි තාත්තයි කතා කරන්නේ. අම්මා බට්ටික උයලා ඇවිල්ලා දුවේ අර මහා එකාට කියපන් මේ උයලා තියෙන්නේ බඩගින්න නම් බෙදාගෙන කන්න කියලා. මට මේ වචන පාවිච්චි කරන්න නැතුව මීට වැඩිය ශිෂ්ට සම්පන්න වචන පාවිච්චි කරා කියලා මේ මහ පොළොවේ තියෙන ඇත්ත කියලා දෙන්න බෑ. ඇත්ත ඕකනේ. අර මහ මිනිහට කියපන් ඕනනම් බෙදාගෙන කන්න කියලා. අර මිනිහා ඇහුවොත් කියපන් මම පන්සලේ මේ කාන්තා සමිතිය තිබුණා ඒකට ගියා කියලා. මං කිල්නික් ගියා කියපන්. අම්මයි තාත්තයි ගෙදර කතා බහ කරන්නේ නෑ. දරුවට තමයි එහාට මෙහාට sannivedanayට ගන්නේ. පුංචි මනස කොච්චර තැලෙනවද කියලා හිතන්න. ඔබ අහලා ඇතිනේ අපේ පැරැන්නෝ කිව්වා ගල හොඳ නම් අඹරන කහ මක් වේද කියලා. ඉතින් අර ගල හොඳටම දූවිලි බැඳිලා මකුණු දැල් බැඳිලා තියෙද්දී අර වගේ දේවල් තමයි ඇති වෙන්නේ. මම ඔය අර ඉස්සෙල්ලා කිව්වා වගේ රට පුරා බනට යනවනේ. අපේ මේ පන්සලේ ඉන්න අපේ මේ සුමන රතන හාමුදුරන්ගෙන් උත් වෙලාවක අහලා බලන්නකෝ. උන්වහන්සේටත් මේ අත්දැකීම් ඇති. බනට වඩම්මගෙන යනකොට අපේ හාමුදුරුවනේ දැන් කාලේ හැදෙන ළමයිට මේ අම්මා තාත්තා කවුද කියලා දැනෙන්නේ නෑනේ. තේරෙන්නේ නෑනේ. මම මේ ඔබ වහන්සේට විශේෂයෙන්ම මතක් කළේ මේ බනට අපේ ගෙදර බනට පොඩි ළමයි ගොඩක් මං වටේම ගෙවල් වල ළමයි එකතු කරලා තියෙන්නේ. ඒ නිසා මං මෙහෙම ඉල්ලුවාට කමක් නැති වෙයි අපේ හඳුනේ සමාවෙන්න මේ ඔබ වහන්සේට පුළුවන් නම් අද බණෙන් මේ දරුවන්ට දෙමව්පියන්ගේ වටිනාකම තේරෙන විදිහට කියලා දෙන්නකෝ. එහෙම බණක් දේශනා කරන්නකෝ. මගේ ආදරණීය පින්වතුනි හිසේ කෙස් ගන්නට මම ඔය ආරාධනාව අහලා තියෙනවා. අද වෙනකන් කිසිම අම්මා කෙනෙක් කිසිම තාත්තා කෙනෙක් මට කියලා නැහැ. ආරාධනා කළා නැහැ. අපේ හාමුදුරුවනේ අපිට මහ ලොකු වත්කමක් නැහැ.
හැබැයි අපේ දරුවෝ කවදාවත් අපි තුන් වේල බඩගින්නේ තියලා නැහැ. පොල් සම්බෝලයි බතුයි හරි දීලා තියෙනවා. අපිට පුළුවන් හැටියට අපි නොකා නොබී එයාලට පුළුවන් ආකාරයට අධ්‍යාපනය ලැබලා දීලා තියෙනවා. සමාජයේ යාලා ගැවසෙන සමවයසේ අහලු යෙහෙලියන් අඳින විදිහට ඊට නොදෙවෙනි ආකාරයට මගේ දරුවට අන්දලා පලන්දලා මං සමාජයට දාලා තියෙනවා. මට තේරෙන්නේ අපේ හාමුදුරනේ මට කරන්න පුළුවන් හැම යුතුයකමක්ම මම මගේ දුව පුතා වෙනුවෙන් කරලා තියෙනවා. ඒ වුණාට මේ මෑතක ඉඳන් මගේ දුව හරි හිතුවක්කාරයි. මගේ පුතා හරි නපුරුයි. වෙලාවකට මටත් අත උස්සගෙන එනවා. එකට එක කට ගහගෙන එනවා. මට තේරෙන්නේ අම්මා කෙනෙක් හැටියට තාත්තා කෙනෙක් හැටියට මගේ මොන දෝෂයක්ද කියලා. ඒ නිසා අපේ හාමුදුරනේ මට හොඳ අම්මා කෙනෙක් වෙන හැටි කියලා දෙන්න. මට හොඳ තාත්තා කෙනෙක් වෙන හැටි කියලා දෙන්න. කිසිම කෙනෙක් අද වෙනකන් ආරාධනා කළා නැහැ. මහා එවුන්ගේ කප්පලක් වැරදි තියාගෙන පොඩි එවුන්ගේ මොළ හොදන්න තමයි මේ සමාජය උත්සාහ කරන්නේ. කවදාකවත් හැදෙන්නේ නැහැ. අපේ හාමුදුරුවෝ පාසලක උගන්වන්නේ අහලා බලන්නකෝ. සාමාන්‍ය පෙළ උසස් පෙළ දරුවෝ ඉලක්ක කරගෙන අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කලාප කාර්යාලවලින් විවිධ ළමයිගේ මනස අධ්‍යාපනය වෙනුවෙන් පෙළඹවීමට අභිප්‍රේරණය කිරීමට විවිධ මනෝවිද්‍යාත්මක වැඩසටහන් සංවිධානය කරනවා. අර පොඩි උන් ඒක අහගෙන ඉilla යන්නේ අර කුණු ගොඩට. ඒ නිසා ඉස්සෙල්ලාම අම්මගේ තාත්තගේ මොලේ හොදන්න ඕන සමාජයක් තියෙන්නේ. මේ ඔස්සේ ගොඩාක් කරුණු කියන්න පුළුවන්. එළි වෙනකම්ම මේක කියන්න පුළුවන්. මම ඔබ ඉන්න තැන අම්මා තාත්තගේ භූමිකාව මොකක්ද කියන එක තේරුම් කරගන්න. අපේ මහේස් අයියට මේ පැත්තට එන්න කියලා එන්න ඕනේ නැහැ. මම නිකන් මේ කියන්නේ. මේ පැත්තට එන්න කියලා මේ කොලේ දෙනවා මේ ඉන්න අම්මලා තාත්තලාගේ ජංගම දුරකථන අංක ටික ලියලා මට ගෙනත් දෙන්න කියලා. මම මේ කොලේ දෙනවා. මේ පැත්ත හිස්නේ. මේ පැත්තේ ලියලා ගෙනත් දෙන්න කියලා මම දෙනවා. මහේස් අයියා ඔක ගෙනත් දුන්නට පස්සේ මම මේ බණ කියන එක නතර කරලා මගේ ජංගම දුරකථනෙත් ළඟ තියෙනවා. මේකේ අර ස්පීකර් කියන පහසුකමත් ක්‍රියාත්මක කරගෙන මගේ ආදරණීය පින්වතුනි අර ලැබිච්ච ජංගම දුරකථන අංකවලට මේ ධර්මාසනේ ඉඳගෙන මම ඇමතුම් ගන්න පටන් ගන්නවා. ස්පීකර් කියන පහසුකම දාපු ගමන් කතා කරන ඒවා අර නුවර පාරටත් ඇහෙනවා. එහෙම දාගෙන මං ඇමතුම් ගන්න පටන් ගන්නවා. නිකමට හිතන්න මං එහෙම කරන්න ගත්තොත් මේ ධර්මාසනේ ඉඳගෙන මේ ලෝකෙ බයිල කීයක් මට අහගන්න ලැබෙයිද? ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ. හීනයකි මට ආදරේ. සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසේ ඉන්න දරුවා දුව පුතා අපි කියන නව යෝන්විය කියලා. ගම්පහ ටියුෂන් පන්තියට ගියා. විභාගේ ළඟ හින්දා ගුරුවරයා කිව්වා අද පැයක් පන්ති පැවැත්වෙන වැඩියෙන් ගෙදර යන්න ප්‍රමාද වෙයි. දැම්ම දෙමව්පියන්ට පණිවිඩය කියන්නේ. අම්මේ මං ගෙදර එන්න ප්‍රමාද වෙනවා කියන පණිවිඩය කියන්නේ දරුවා අම්මගේ දුරකථනයට ඇමතුමක් ගත්තාම දරුවාගේ අර නව යෝන්වියේ ඉන්න දරුවාගේ කනට ඇහෙන්නේ හීනයකි මට ආදරේ. මට එපා වෙලා තියෙන්නේ පාඩම් කරන්නත් බැරි වෙලා තියෙන්නේ. අපේ ගෙදර අම්මයි තාත්තයි කොයි වෙලාවෙත් කුලල් කා ගන්නවා. ඒක අම්මට ලොකුවටම බලපාලා අම්මගේ ෆෝන් එකට කෝල් එකක් ගත්තාම මේකෙන් ඇහෙනවා අපේ අම්මට ආදරේ හීනයක්ලු. පව් අපේ අම්මා. තාත්තා යාට ආදරේ කරන්නේ නැතුව ඇති. අම්මා ආන්සර් කරේ නැති හින්දා කතා කරේ නැති හින්දා මම නිකන් තාත්තගේ ෆෝන් එකට ගත්තා. මගේ ඔළුව පිස්සු වැටෙනවා අප්පා. තාත්තගේ ෆෝන් එකට ගත්තාම තාත්තගේ ෆෝන් එකෙන් ඇහෙන S2 පියාන නිදා ගන්න මට බෑ. කොරෝනා කාලේ නම් අපේ ෆ්‍රිජ් එක පිරෙන්න දේවල් තිබුණා. දැන් නම් මිලෝදයක් නැහැ. යෝගට් එකක් නැහැ. කෙසෙල් ගෙඩියක් නැහැ. ආර්ථික ප්‍රශ්න ගොඩයි. අම්මගෙත් වැඩේ උදේ නැගිට වෙලාවෙ ඉඳන් රෑ නිින්දට යනකම් අරක නැහැ මේක නැහැ කියලා නැති බණේම කියනවා. ඒ ගැන හිතලම වෙන්නේ නැති තාත්තට නිින්ද යන්නේ නැල්ලු. පව් අපේ තාත්තා. මනෝවෛද්‍යවරයෙකුට පෙන්නන්න ඕන. බලන්න මේ පෞරුෂය දාගෙන තියෙන තැන. මේකේ ඔය ඒකේ නිෂ්පාදකවරුන් දාපු ශබ්ද ටිකක් ටෝන් එකක් කියලා කියනවනේ. තියෙනවනේ.
ඒක ගැළපෙන්නෙම නැහැ කියලා හිතෙනවා නම් ওই වගේ එකක් දාගන්න ඕන නම් දුවේ නුඹ මගේ ප්‍රාණයයි සැබෑ වුණු සුබ සීනයයි අනේ දාගන්නකෝ. පොඩි දුවගේ සිනහ පෙළයි, පොඩි පුතුගේ කතා පෙළයි, පිය බිරිඳගේ සෙනෙහෙවිලයි මගේ නිවන මගේ පැල්පතයි. අනේ දාගන්නකෝ ඕනම නම්. ඔබ වහන්සේ නම් කියයි බැඳපු දවසේ ඉඳන් තමයි මං 4 පායට වැටුනේ. ඕක දාගන්නේ කොහොමද? දැන් ඔබ මාව අඳුරන්නේ නැහැ. මං කවුද කියලා දන්නේ නැහැ. දැන් අර වාහනෙන් බැහැලා අර විදිරි පුපුරු වලින් සරසලා තියෙන තැන ඉඳන් පාවඩ මතින් හේවසි මැද්දේ මම බිම බලාගෙන බනට වඩිනවා. අදමයි මාව දැක්කේ. ළඟ ඉන්න කෙනත් එක කතා කරනවා. ඊබම් මොකද හිතෙන්නේ පුදුම සිල්වත් ආමුදුරු කෙනෙක් වෙන්නේ නැති. මට නම් හිතෙන්නේ අඩුම තරමේ සෝවාන්වත් වෙලා ඇති. මං ඊටාම සාමාන්‍ය ආමුදුරු කෙනෙක් සෝවාන් වෙලා නැහැ විලි ලැජ්ජාවෙන් කියන්නේ. ඊටාම සාමාන්‍ය ආමුදුරු කෙනෙක්. ඉතින් ඒ වුණාට ඔබ අර මගේ ගමන බිමන මේ විලාසයේ දිහා බලලා අනේ හරි සිල්වත් සෝවාන්වත් වෙලා ඇති. එහෙම කියලා හරි ශ්‍රද්ධාවක් හිතේ ඇති කරගෙන අපේ මහේස් අයියාගෙන් හරි කාගෙන් හරි මගේ දුරකථන අංකය ඉල්ලගෙන ඒ ශ්‍රද්ධාවෙන්ම හිතානිද්ද දිහාට මට හැමතුමක් ගන්නවා. මගේ ෆෝන් එකට හැමතුමක් ගන්නවා. මගේ ෆෝන් එකකින් ඔබේ කනට ඇහෙනවා ඔබ සිපිය නොහෙලා බැලුවා. මොනවා වෙයිද? අම්මෝ අර බනට වඩිනකොට නම් මං හිතුවේ මේ ලෝකේ ඉන්න සිල්වත්ම හාමුදුරු කෙනෙක් කියලා. ෆෝන් එකට කතා කරාම දාගෙන තියෙන දේවල් වල හැටියට හුණ කිව්වා වගේ කියන්නම් හෙට අනිද්දා දිහාට සිවුරක් කොහේ හරි අස්සක ගහගෙන කවුරු හරි කුදලගෙන ගිහිල්ලා ඉඳී. මගේ ෆෝන් එකෙන් එහෙම ඇහුනොත් එහෙම වෙන්නේ නැද්ද? එහෙනම් ඔබ අනිත් පැත්තට කල්පනා කරන්න ඔය වගේ දේවල් වලින් අර නවයෝන් වියේ පසු වෙන දරුවන්ගේ මනසට මොකක්ද අම්මගේ පෞරුෂය ගැන දෙන්නේ? තාත්තගේ පෞරුෂය ගැන දෙන්නේ මොකක්ද? එනිසා මේ ලෝකේ බුදුහාමුදුරු අසම සමයි. බුදුහාමුදුරු කාටවත් සම නැහැ. නමුත් දෙන්නෙකුට සම කළා. බුද්ධෝ විය මාතා බුද්ධෝ විය පිතා. අම්මා බුදුහාමුදුරු වගේ, තාත්තා බුදුහාමුදුරු වගේ. මගේ ආදරණීය අම්මේ තාත්තේ බේබදු සල්ලාලේකට නෙමෙයි බුද්ධෝ විය පිතා කිව්වේ. උත්තරීතර පීතෘ ගුණයෙන් හෙබි තාත්තටයි. අනාචාරේ හැසිරෙන නලගනකට නොවේයි බුද්ධෝ විය මාතා කිව්වේ උත්තරීතර මාතෘ ගුණයෙන් හෙබි අම්මටයි. බුදුහාමුදුරන්ට සම කරපු දෙපළ. ඒ නිසා දරුවෝ ඉස්සරහා හොඳ අම්මා කෙනෙක් වෙන්න, හොඳ තාත්තා කෙනෙක් වෙන්න. අපේ අම්මලා කාන්තාව කොයි වෙලාවෙත් හරි ලස්සනට පිළිවෙලට අඳින්න ඕනෑම විලාසිතාවක් කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ලස්සනට පිළිවෙලට ඉන්න. හැබැයි අම්මා කෙනෙක් කියන කාරණාව තේරුම් අරගෙන මාතෘත්වයේ කෙලෙසෙන්නේ නැති වෙන්න අඳින්න. තාත්තත් එහෙමයි. එහෙම වුණොත් හොඳයි. නැත්නම් දරුවන්ගේ හිතේ තියෙනවා අපේ තාත්තා බීගෙන ඇවිල්ලා හැලිවලම් පොළොවේ ගහනවා, රණ්ඩු කරනවා. අනේ අපේ තාත්තට අපිට හොඳ තාත්තා කෙනෙක් වෙන්න කියලා දෙන්න කෙනෙක් නැහනේ. අපේ අම්මට අපිට හොඳ අම්මා කෙනෙක් වෙන්න කියලා දෙන්න කෙනෙක් නැහනේ. පුංචි හිතේ ප්‍රශ්න තියෙන නිසා ඔබ නිවැරදි වෙලා ඉන්න. දරුවන්ට හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වුණාම හොඳ දරුවෝ පිරිසක් හදාගන්න පුළුවන්කම තියෙනවා. අම්මයි තාත්තයි දරුවෝ ඉස්සරහ රණ්ඩු වෙන්න එපා. ඊළඟට ගෙවල් වල ගොඩක් තියෙනවා දැන් සාමාන්‍යයෙන් මම අත්දකින දේ. අම්මයි තාත්තයි අතර මත ගැටුමක් තියෙනවනම් අම්මා කිව්වොත් පුතාට දුවට ෆෝන් එක ගන්න එපා කියලා. ඔය ගෑණි කොයි වෙලාවෙත් පුතේ ඔබ මොනවා කරත් වැරදීනේ. කමක් නැහැ පුතේ ඔබ ගනි. අන්න තාත්තා අම්මට රිදවන්න අම්මා එපා කියන දෙයට දරුවට අනුබල දෙනවා. තාත්තා එපා කියන දෙයට අම්මා අනුබල දෙනවා. ඒ තමන්ගේ පංගු peerුව නිසා දරුවා නොමග යන ආකාරය. ඊට පස්සේ තවත් ප්‍රශ්නයක් තියෙනවා.
හැමතැනම නෙමෙයි. හැබැයි ආච්චි සීයයි ඉන්නකොටත් හරි අමාරුයි දරුවෝ හදාගන්න. ටීවී එක වහපන් කාටුන් බලන්න එපා කියලා කියනකොට කොල්ලට කෝටුවක් අරගෙන තරවරු කරනකොට ඌ හිමීට ඒක ඔෆ් කරලා ඉවරලා හොයාගන්න බෑ. ආච්චිලා ගෙදරට ගිහිල්ලා ටීවී එක දාගෙන බලාගෙන ඉන්න. උඹලා කොයි වෙලාවෙත් මේ පොඩි එකා මරාගෙන කන්න හදන්නේ. අම්මයි තාත්තයි හදනකොට එපා කියනකොට ආච්චි සීයා උරතල් කරන ඒවා කරනවා. එහෙම තැනක් දරුවා හදන්න බෑ. ඔබ එන්න මං ඉන්න තැනට මම පෙන්නන්නම් මේ දරුවන්ගේ ප්‍රශ්න මොනවද කියන එක. හිතා ගන්න බැරි විදිහට දරුවෝ නාස්ති වෙච්ච තෙරතුරු ඕන තරම් අපි ළඟ තියෙනවා. මේ කියන පංගු පෙරුව නිසා. ඒ නිසා හොඳ අම්මා කෙනෙක් වෙන එක බුදු පදවිය හා සමානයි. හොඳ තාත්තා කෙනෙක් වෙන එක බුදු පදවිය හා සමානයි. ඒ නිසා අම්මා තාත්තගේ ඒ උත්තරීතර භාවය ආරක්ෂා කරගන්න දුවේ පුතේ වසර සූත්‍රයේ කිව්වා යම් දරුවෙක් පන්සලේ විහාරාධිපති වෙන්න පුළුවන්, පාසලේ විදුහල්පති වෙන්න පුළුවන්, රෝහලේ රෝහල් අධ්‍යක්ෂකවරයා වෙන්න පුළුවන්, උසාවියේ නඩුකාරයා වෙන්න පුළුවන්, මොන තරාතිරමේ ජනාධිපති වෙන්න පුළුවන්. හැබැයි අර තමන්ගේ හදපු වදපු අම්මට තාත්තට සලකන්නේ නැත්නම් මොන තරාතිරමේ හිටියත් ඒ දුව වසලියා, ඒ පුතා වසලේ. වසල සූත්‍රය එහෙමයි කියලා තියෙන්නේ. යෝ මාතරං වා පිතරං වා ජින්නකංගත යොබ්බනම් පහු සම්තෝන භරති තංජඤ්ඤා වසලෝයිති. එහෙනම් පළවෙනි සත්පුරුෂ ගුණය දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම වදපු හදපු අම්මට තාත්තට සලකන එක. දෙවෙනි එක කුලේ ජෙට්ඨා පචායින ගරුකල යුත්තන්ට ගරු කිරීම. කුල දෙටුවන්ට ගරු කිරීම. අපේ ධර්මයේ වැඩිහිටියෝ 5 දෙනෙක් ගැන අපිට කියලා දෙනවා. වැඩිහිටියෝ 5 දෙනෙක්. එක්කෙනෙක් වයෝ වෘද්ධ. ඒ කියන්නේ වයසින් වැඩි. සීල වෘද්ධ. ඥාන වෘද්ධ. ගුණ වෘද්ධ. තපෝ වෘද්ධ. තපසින් වැඩි. තපස කියන්නේ හිත තුල තියෙන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් තවල වැඩි කෙනා තපෝවෘතයි. හිතේ තියෙන රාග, ද්වේෂ, මෝහ කියන කෙලෙස් දුරු කරන කෙනා, තවන කෙනා තාපසයා. එතකොට වයෝවෘද්ධ, ගුණවෘද්ධ, සීලවෘද්ධ, ඥානවෘද්ධ, තපෝවෘද්ධ. මේ වැඩිහිටියන්ට සලකනකොට අපි නිතර අහන ගාථාවක කියනවා අපිට සම්පත් 4ක් ලැබෙනවලු. අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයු වන්නෝ සුඛං බලං. අභිවාදනය කරනවා කියන්නේ වන්දනාමාන කරනවා. අභිවාදනය කරනවා කියන්නේ වඳිනවා කියන එකයි. කාටද? සීලිස්ස සිල්වතුන්ට වඳිනවා නම් අභිවාදන සීලිස්ස. නිච්ඡං කියන වචනේ තේරුම නිතර කියන එකයි. උද්ධාපචායිනෝ ගරු කළ යුත්තන්ට වැඩිහිටියන්ට ගරු කරනවා නම් අර කියපු 5 දෙනා වයෝවෘද්ධ, සීලවෘද්ධ ආදී වශයෙන්. එතකොට සිල්වතුන්ට වඳිනවා නම්, නිතර ගරු කළ යුත්තන්ට නිහතමානීව ගරු කරනවා නම් චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ධර්ම කරුණු 4ක් වර්ධනය වෙනවලු. මොනවද? ආයු දීර්ඝායුෂ ලැබෙනවා. වන්නෝ රූපේ පැහැපත් වෙනවා. සුඛං ජීවිතේ සැප සම්පත් වලින් පිරෙනවා. බලං බල සම්පන්න, ශක්ති සම්පන්න ජීවිතයක් බවට පත් වෙනවා. සහතික ඇත්ත. දැන් ගමේ ගොඩේ තියෙනවා මෙන්න මෙහෙම විශ්වාසයක්. ඇස්වහ, කටවහ, හෝවහ. ඇස්වහ කියන්නේ මොන වගේ දෙයක්ද? ඇස්වහ කියන්නේ කාගේ හරි දියුණුවක් දිහා ඉරිසියාවෙන් කුහක කමින් දැස් දල්වගෙන බලාගෙන ඉන්නවා. මේ බලන්න එපෑ අරුන්ට හරියන හරියෑම. ඒකට කියන ඇස්වහ කියලා. ඇස් දෙක ලොකු කරගෙන බලාගෙන ඉන්නවා. අම්මෝ බලන්න එපෑ අරුන්ට හරියන හරියෑම. තවත් ගියක් හදලා ගේ තවත් කෑල්ලක් අරගෙන
තවත් වාහනයක් ගෙනල්ලා එහෙම තියනවා. මේ ගමේ මෙතන එහෙම නැති වුණාට අපේ ලංකාවේ ගොඩක් තැන්වල එහෙමයි ඉන්නවා. මෙහි නෑ එහෙමයි මම දන්නවා හොඳටම. ඊළඟ කාරණය කටවහ. එහා පැත්තේ දාගැබ බොහොම ලස්සනට සරසලා තියෙන බුදුහාමුදුරු වැඩ ඉන්නවා. ඉතින් ඒ නිසා ඔබට තුන්රුවන්ගේ සරණයි. කටවහ ගැන කියලා දෙන්න ඕනේ හින්දාමයි මේ වචනේ පාවිච්චි කරන්නේ. කටවහ කියන්නේ මෙන්න මේ වගේ එකක්. උඹට නම් එන හතම ගහන්න ඕනේ. හිතේ තියෙන වෛරය, ඉරිසියාව, කුහකකම වචනවලට ගුලි කරලා වචන වලින් ගහනවා. ඒකට කියන කටවහ කියලා. හොවහ කියන්නේ ඇස් වලින් අර විදියට බලන්නෙත් නෑ, කටින් එහෙම හෙන ගහපන් කියලා පිට කරන්නෙත් නෑ. hina වෙලා බදාගෙන සිපගෙන හිතින් හූල්ලනවා. අනේ අම්මේ මුන්ට හරියන හරියම. ඒකට කියන හොවහ කියලා. ඇස් වහ කටවහ හොවහ. විද්‍යාත්මකයි. නූතන විද්‍යාවට අනුව ඇස් වහ කටවහ හොවහ නෑ කියලා ප්‍රතික්ෂේප කරන්න බෑ. ඇයි නූතන විද්‍යාව ශබ්ද තරංග පිළිගන්නවා. නූතන විද්‍යාව චිත්ත තරංග පිළිගන්නවා. ඇස් වහින් හොවහින් පිට කරන්නේ දූෂිත චිත්ත තරංග. කටවහින් පිට කරන්නේ දූෂිත ශබ්ද තරංග. එහෙනම් නූතන විද්‍යාව ශබ්ද තරංග චිත්ත තරංග පිළිගන්නවා නම් ඇස් වහ කටවහ හොවහ අනිවාර්යයෙන්ම විද්‍යාත්මකයි. එතකොට දැන් අර ගාථාවේ කියපු ආකාරයට වැඩිහිටියන්ට සැලකීම ඔය ආකාරයට විද්‍යාත්මකව සත්‍යයි කියලා කියන්නේ දැක්ක දුටුව තැනදී ගරු කළ යුත්තන්ට නිහතමානීව ගරු කළාම එයා යනකන් ඉඳලා ළඟ ඉන්න එක්කෙනත් එක්ක කියනවා එයා ගැන අනේ බලන්න එපා කොතන දැක්කත් ඔහොමමයි ඔය ළමයා අනේ හරි ගරුසරු ඇතුව කතා බහ කරලා යන පුදුම හැදිච්ච ගතිගුණ තියෙන ළමේ පුදුම දෙයක් ඇත්තට මේ ළමයාගේ නම් වටිනාකම කියන්න බෑ 33 කෝටියක් දෙවියෝ රකින්න ඕන රත්නත්‍රේම පිහිටයි. ඉබේටම එනවා ආශිර්වාදේ. එතකොට ඔබ නිහතමානීව ගරු කරනකොට අනිත් කෙනාගේ හිත පැහැදිලා අනේ ඔයාට නම් රත්නත්‍රේම පිහිටයි කියන ආශිර්වාදය එනවා. හෙන ගහපන් කියන එකේ මොකක් හරි බලයක් තියෙනවා නම් අනේ 33 කෝටියක් දෙවියෝ රකින්න ඕන රත්නත්‍රේම පිහිටයි කියන එකේ බලයකුත් එහෙනම් තියෙනවම තමයි. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කිරීම සත්පුරුෂ ගුණය. දැන් ඔබ දන්නවා බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා ආදරණීය පින්වතුනි පටාචාරා කියලා කාන්තාවක් ගැන. මතක ඇතිනේ නේ මටත් එහෙම් මෙහෙම් වගේ මතක. පටාචාරා කියලා තරුණ කෙල්ලෙක් හිටියා. හදිසියේ මුණ ගැහිච්ච තරුණයෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් ඇති කරගත්තා. ටික දොහක් ගත වෙනකොට දෙමව්පියෝ දැනගත්ත කෙල්ල දැන් මොකක් හරි සම්බන්ධයක පැටලිලා ඉන්නේ කියලා. විපරම් කළා බලලා දුවට අවවාද කරනවා මගේ රත්තරන් දුවේ ඕකනම් අපිට පෑහෙන්නේ නැහැ ගැලපෙන්නේ නැහැ ඕකනම් කරගන්න එපා. තව ටික දොහක් ඉවසපන් අපිට ගැලපෙන තැනකින් සුදුසු තැනකින් පුළුවන් තරම් ඉක්මනින් ඔබට පෙළවහක් කරලා දෙන්න. ඇහුවේ නැහැ. අද වගේම තමයි. ආයි මන් නොකියුවා කියන්න එපා මේක කරගන්න දුන්නේ නැත්නම් මම සියදිවි හානි කරගන්න අරව කරනවා මේක කරනවා කියලා හරි ගොරනාඩු පවත්වනවා. අද අපේ ගෙවල් වල අපේ තරුණ දරුවෝ කියන ඒ වගේ එකයි පටාචාරා කිව්වේ නැත්තේ. ආයි මන් නොකියුවා කියන්න එපා මේක මට කරගන්න දුන්නේ නැත්නම් මං ඔන්න කතා දෙකක් නැහැ කෝච්චියට පයින්නවා. එහෙම කිව්වේ නැහැ ඒ කාලේ කෝච්චි තිබුණ නැති හින්දා. අනිත් ඔක්කොම කිව්වා. මගේ ආදරණීය පින්වතුනි දෙමව්පියන්ගේ බහට අකීකරු වෙලා ගත්ත හිතුවක්කාර තීරණේ නිසා නොවේද පටාචාරා පසු කාලීනව මූල දෙන සියලු ව්‍යසනයන්ට පාර දෙන්නේ. හොඳට කල්පනා කරලා බලන්න. පටාචාරා අමතක කරන්නකෝ. අපි පටාචාරා ගැන දන්නේ නැනේ බණ පොතෙන් කියූප එකනේ. මේ ධර්මශාලාවේ විවාහ වෙච්ච අය අතර අඩුම තරමේ 10ක් 15ක්වත් ඉන්නවා. අනේ අපි කාලේ මේ සම්බන්ධයට අපේ දෙමව්පියෝ මොන තරම්නම් අකුල් හෙළුවද.
දෙමව්පියන්ගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහනේ. මං දෙමව්පියන්ගේ කැමැත්තට කීකරු වෙන්නේ නැතුව හිතුවක්කාර විදිහට ගත්ත නිසා අම්මට තාත්තට ගින්දර දීපු නිසා වෙන්නේ නැති අද මම මේ විඳවන්නේ. මොනවා කරන්නද? දරු පැටව අතර කරන්න බෑ. මගේ සතුට අමතක කරලා දරුවෝ වෙනුවෙන් මම මේ දුක විඳ දරාගෙන ඉන්නවා කියලා පෞල් ජීවිත ගත කරන 10ක් 15ක්වත් ඇති. දැන් හිතෙනවා අම්මා තාත්තා කියපු දේ කරා නම් අද මම මේ නරක ආදියට වැටෙන්නේ. ඒ වචනේමයි කියන්නේ. ඒ නිසා වැඩිහිටියන්ට ගරු කිරීම කියන්නේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා පිළිගැනීම, නිසි ආකාරයෙන් ගරු කිරීම. ඒක සත්පුරුෂ ගුණය. තුන්වෙනි කාරණය. සංහං සකිල සම්භාෂං. ආදරණීය. සංහ කියන්නේ ස්නේහවන්ත, සකිල කියන්නේ මිත්‍රශීලී, සම්භාෂණය කතා බහ කරනවා. ආදරණීය ප්‍රියශීලී වචන කතා කරන එක. ආදරණීය ප්‍රියශීලී වචන කතා කරන එක. මම විශ්වාස කරන ආකාරයට මේ ලෝකේ තියෙන බලගත්තුම වසී මන්ත්‍රය තමයි ආදරණීය ප්‍රියශීලී වචනේ. ඒ වගේම තමයි අවුරුදු 18ක් තිස්සේ මනෝවිද්‍යා උපදේශකවරයෙක් හැටියට කටයුතු කරන මට තියෙන අත්දැකීම අනුව මේ ලෝකේ තියෙන බලගත්තුම ඖෂධයක් තමයි ආදරණීය වචනේ. පටාචාර බුදුහාමුදුරුවෝ ගාවට දිව්වේ අඩනිරුවතින්ලු 80න්. සිහිය ආවා කියන්නේ නැගණිය සිහිය එලවා ගන්න, ඇඳුම ටිකක් පිළිවෙලට හදා ගන්න. අර පිස්සියක් කියලා සමාජේ කොන් කරනකොට ගරහනකොට අනේ හරි ආදරණීය වචනින් නංගියේ කියලා කතා කරා. රජ්ජුමාලටත් එහෙමයි. අඟුලිමාල මම නතර වෙලා ඉන්නේ. ඔබනේ ඔය ගොඩක් මහන්සි වෙවි දුවන්නේ. එහෙමයි කතා කරේ. ඒ නිසා ආදරණීය වචනය මේ ලෝකේ බලගත්තු වසී මන්ත්‍රයක්, ඖෂධයක්. මගේ ගාවට එන අය පුරවන ෆයිල් තියෙනවා. උපදේශනයේට එන අය. අවුරුදු 11ක පුංචි පුතෙක් ලියලා තියෙනවා. එයාට මේ උපදේශනය ලබාගෙන දැනෙච්ච ශාරීරික සහ මානසික සුවය. ඔහු ලියනවා ඉඹුල්ගොඩ රාජසිංහ විද්‍යාලයේ දරුවෙක්. ඒ දරුවා ලියනවා නිදාගෙන පැයකට විතර පසුව ලයිට් ඔන් කරලා ඇහැරලා ලයිට් ඔන් කළා වගේ හැඟීමක් දැනෙනවා. ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහලක වෛද්‍යවරයෙක් කියලා තියෙන ස්වාමින් වහන්සේ පිළිබඳව විශ්වාස කළ නොහැකි ගෞරවයක් පැහැදීමක් ඇති වුණා කියලා. පිරිත් නූලක් දීලා නෙමෙයි. පිරිත් පෙන් ටිකක් දීලා නෙමෙයි. ආදරයෙන් කතා කළා, හිත සුවපත් කරලා. කතෝලික දරුවෙක් කියලා තියෙනවා මම දෙවියන් වහන්සේගෙන් මගේ ජීවිතයට සහනය ඉල්ලුවා. මේ ස්වාමින් වහන්සේගෙන් විතරයි මට ජීවිතේ ලැබුණේ, සතුට ලැබුණේ කියලා. එහෙම ලියලා තියෙනවා. එනිසා මේ ආදරණීය වචනේ. දැන් ඔබට වෙලා තියෙන්නේ මොකද්ද? ඔබ අතීතයට යන්නකෝ. පින්මතුන් හැටියට ගත කරන කාලයේදී අපිට තිබුණ ජීවිතයක් පෙම්වතියට නම කියලා කතා කරේ නැහැ, පෙම්වතාට නම කියලා කතා කරේ නැහැ. හරි සුන්දර ආදරණීය ආමන්ත්‍රණ එකිනෙකාට ආවේනික වෙච්ච ඒවා තිබුණා. හරිම සුන්දරයි. කලාතුරකින් තමයි නම කියවුනේ. එහෙම ආදරය කරන කාලේ හදිසි කෝපයකට හරි පෙම්වතා පෙම්වතියට, පෙම්වතිය පෙම්වතාට තමුසෙ කියලා කතා කරොත් අඩුම තරමේ සති දෙකක්වත් තරහ වෙලා ඉන්න. මට එපා වුණා, කතා කරන්න දන්නේ කට හොඳ නැහැ, මට නම් ඕනේ නැහැ කියලා සති දෙකක්වත් තරහ වෙලා හිටියා. තමුසෙ කියලා කතා කරනවා. අද මොකද වෙලා තියෙන්නේ? එහෙම ආදරේ කරලා කසාද බැඳලා එක වහලක් යටට ගොනු වෙලා දරුවෙකුත් ලැබිලා පෞල් ජීවිතයට අවුරුදු 3-4ක් ගත වුණාට පස්සේ බිරිඳ ස්වාමියාට, ස්වාමියා බිරිඳට තමුසේ නොකිය ආදරෙන් කතා කරොත් අනිවාර්යයෙන්ම මහත්ය නෝනගෙන් ප්‍රශ්න කරනවා. මොකද අප්පා ඔයා කවදාවත් නැතුව මට ටිකක් ආදරෙන් කතා කරන්න ගත්තේ. සීට්ටුවකටවත් දෙන්න කීයක් හරි ඕනද ඔයාට? මේ එන්නෙම ගෑණි කපටිකමකට. සාක්කුවට විදින්න තමයි එන්නේ. මහත්යට දැන් මේ ආදරණීය වචනේ හරි භයානකයි.
මොනවා හරි දෙයක් කඩා ගන්න තමයි මේ ඉන්නේ. මහත්ය නෝනට ආදරෙන් කතා කරොත් මොකෝ තමුසේ කුරුමානන් අල්ලන්නේ අද කට්ටියත් එක්ක බොන්න සෙට් වෙන්නවද? මොකක් හරි කපටිකමකට තමයි මේ ආදරෙන් කතා කරන්නේ. දැන් බලන්න ආදරණීය වචනේ කොතෙන්ටද වැටලා තියෙන්නේ? ඔතනින් නෙමෙයි නේද අපේ ජීවිතේ පෞල් ජීවිතය තුල ප්‍රශ්න පටන් අරගෙන තියෙන්නේ. අපේ අම්මලා කබ කඩාගෙන ඈනුන් අර උදේ පාන්දරට බත් ටික උයන්න ලයිට් එක දාගෙන වතුර හීටරේ ගහලා ලිපේ තියලා ඉතින් මේ තාම නිදිමතේ ගිහිල්ලා ටීවී එක කරකවලා දානවා මේකේ සෙත් පිරිත් වස් කවි සෙත් කවි ඔක්කොම යනවනේ රේඩියෝ එක දානවා උදේ පාන්දර ශ්‍රියා කාන්තා වඩම්මන්න අර ඔක්කොම බණ පිරිත් දානවා දාලා ඉල තේ එක හදාගෙන කෙල්ල ගාවට යනවා කොල්ල ගාවට යනවා හොඳට ගුඩි වෙලා පොරෝගෙන නිදි මේ මට වද දෙන්න එපා නැගිටපන් ඉස්කෝලේ යන්න ඕන පළවෙනි වෝනින් එක දෙනවා ළමයා කෙන්දිරි ගාලා හරි අම්මේ මං නැගිටින්නම් කියලා අනිත් පැත්ත හැරලා නිදා ගන්නවා මේක ගොර ඇද නිදි මොන වදයක්ද මන්ද මේ එකෙක්ගින්වත් මට පුදුම කරුමයක් මං ගෙවන්නේ කිසිම සහනයක් නැහැ නැගිටපන් කියලා ඉල්ල ඇතෙන් ඇදලා බිමට දානවා අරක මූණ පොඩි කර කර ඈනුන් ඇර ඈ දවස පටන් ගන්න දවසම මුස්පේට්ටුයි ගිහිල්ලා ටිකක් වේලාසනි ළඟට තුරු වෙලා ඇඟ අත ගාලා ඔළුව අත ගාලා පැටියෝ හරි සුදු හරි මොකක් හරි ආදරණීය වචනයක් කියලා අනේ නැගිටින්නකො මගේ හොඳ පුතානේ ඉස්කෝලේ යන්න ඕනනේ අම්මේ මං තව චුට්ටකිනේ හොඳ පුතා වගේ ඉක්මනට නැගිටින්නකො ආදරෙන් කියන්නකො ඔබ කියයි අපේ ගෙවල් වලට ඇවිල්ලා බැලුවා නම් ආමුද්‍රෝහන් කියන්නේ නැහැ කියලා අපි දෙන යුද්ධේ නෑ මොලේ ඉඳන් හදාගෙන තියෙන විදිය නිසා මේ ආදරණීය වචනය බොහොම වටිනවා අපේ සමහර ස්වාමීන් වහන්සේලාට දම් පිළිගන්න ගියාම දානේ ගෙවල් වල මිනිසුන්ගේ අත් දෙක වෙවුල්ලා හොදිය ටික සිවුරට වැටෙනවා. මේ හොඳටම පරක් වෙලා තියෙන්නේ පුරුද්දටද කරන්නේ කො ගන්නවා ඒ වතුර එක ගන්නවා හොදිය එක ගන්නවා බත් එක කෑ ගහනවා. හරිම අසෝබනයි. එහෙම ඉන්නවා. ඒ නිසා හැම වෙලාවෙම ආදරණීය වචනය පාවිච්චි කරන්න සත්පුරුෂ ගුණයක් දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම. බඩගිනීද? නිදිමතයිද? නෑනේ. තව ටිකක් කියන්නන්නේ. තවම 3යිනේ කිව්ව ඉක්මනටම කියන්න. ඊළඟ කාරණය අවශ්‍යත් නෑ අප 6ක් විතර කියලා දුන්නාම ඇති. ඒ වුණාට බනට අඩුපාඩුවක් වෙයි කියලා හිතලා මේක කියන්නේ. 4වෙනි කාරණේ තමයි පේසුනෙය්‍ය පහහින. පේසුනෙය්‍ය කියන්නේ ප්‍රියශීලී භාවයේ ශූන්‍ය කරනවා. දෙදෙනෙක් අතර තියෙන ඇයි හොඳයිකම නැති කරනවා. මොනවා කරලාද නැති කරන්නේ? කේලම් කියලා. මං හරි සතුටු වෙනවා මේ බනට වැඩි එක ගැන. මං මටත් තිබුණා එහෙම ප්‍රශ්නයක්. එහෙම දෙයක් කරන්න උවමනාව තියෙනවා මං හිතන් හිටියේ නිවාඩු දෙනකන් අර සීනිගම දේවල්ට කියලා මිරිස් සඹරන්න. එහෙම නැත්නම් මං තවත් හෙව්වා මේ එච්චර දුර යන්න බැරි හින්දා හොඳ වස් කවි හදන කෙනෙක්. හැබැයි අද මට සුගතාරාමෙන් කිව්වා නෑ අපේ හඳුනේ දඟලන්න එපා කියලා කියන්න පුරුදු වෙන්න වැඩේ හරි. බොහොම පිං උත්තර දුන්නට බොහොම පිං උත්තර දුන්නට කේලම තරම් බරපතල දෙයක් නෑ. පොය දවසට අපි පන්සල් වල බණට වටිනවා උදේ 8ට. ගිය පොය දවසේ නෙළුම් වැස්සේ හිටියා ඊළඟ පොය දවසෙත් නෙළුම් වැස්සට උදේ 8 වෙනකොට වටිනවා. ඉතින් මේ දැන් සමහර වෙලාවට අපි වෙලාවට වඩින්න ඕන මම වෙලාවට වඩින හාමුදුරු කෙනෙක් 7:40ට විතර ඔය ආවාසගේ ඉන්නකොට අපේ උපාසකම්මලා උපාසක මහත්තුරු දානේ හීල දානේ වළඳනවා සමහර අය ඉන්නවා හීල දානේ වළඳන්න ඉක්මනට ගිලිනවා ගිලලා ඉවර වෙලා අනිත් අය දානේ වළඳකම් මේ වෙලාව ඉතුරු කරගන්න ආවාසගේ වටේට ගිහිල්ලා ළඟට ගිහිල්ලා ඔහි ආවාසගේ වටේ කැරකි බලනවා ලොකු හාමුදුරුවෝ. මොකෝ උපාසක අම්මේ. නෑ ඉතින් ගිය පොයේට දැක්කට පස්සේ අපේ හාමුදුරුවෝ දැක්කේ නෑනේ මේ බලලා යන්න මං ආවේ කට්ටිය දානේ වළඳන අතරේ මං ඉතින් ওই බොහොම ස්වල්පයයිනේ අපේ ස්වාමීන් වහන්සේ වළඳන්නේ. ඒ නිසා ඉතින් මං ටිකක් වළඳලා ආවා. ඔබ වහන්සේත් එක්ක කතා කරන එක මට වටිනවා. මාසෙකට දවසයිනේ හම්බ වෙන්නේ. ඒක නේනම් අනේ කොහොමද ඉතින් තොරතුරු? නෑ මම මේ ඔබ වහන්සේට පණිවිඩයකුත් කියන්න තියෙනවා. අනේ මන්ද අපේ හාමුදුරනේ සිල් අරගෙන මේක කියන එක හරිද මන්ද?
එක්ක මං වෙන වෙලාවක ඇවිල්ලා කියන්න නෑ ඉතින් ඒක යමන්නේ කියන්නේ අපේ හාමුදුරනේ මාසෙට එක දවසයිනේ සිල් ගන්නෙ මට සීලේ වටිනවනේ නෑ මං එක්ක වෙන වෙලාවක ඇවිල්ලා කියන්නම් කියලා උතුර සලුව හදා ආපහු ධර්මශාලාව පැත්තට භාගයක් දුර එනවා ආයි හැදලා කියලා නෑ ඉතින් මට අතීතට දැන් මොකද්ද වගේ ඔබ වහන්සේටත් ඕක කල්පනා වෙනවනේ මොකද්ද මේ කියන්න හැදුවේ කියලා ඒ නිසා නේ හාමුදුරනේ මම මේ කේලමක් එහෙම කියනව නෙමෙයි ඔබ වහන්සේ දැක්කේ නැද්ද අර ජොසපින් එහෙම කෙනෙක් ඉන්නවා නම් අදාළ කරගන්න එපා මම මේ කටට ආපු නම කිව්වේ අර ජොසපින් අද සිල් ගන්න ඇවිල්ලා නෑනේ හැබැයිද ඒ මොකෝ අනේ අපේ හාමුදුරනේ ඔබ වහන්සේට කටක් කරලා මේක කියන්නේ කොහොමද උන්දගේ දෝණියන්දා දරුවෝ 3 දෙනෙක් ඉන්න අම්මන්ට කෙනෙක් පෙරේදරේ කවුදෝ මිනිහෙක් එක පැනලා ගිහිල්ලා මුන්දට මේක කියනකන් සිල් රෙද්ද කරේ වැදෙන්නේ මෙහි නැති වුණාට අනිත් පන්සල් වල එහෙමයි ඉන්නවා මෙහි නෑ ඉන්නවා ඒ පන්සල් වල සමහර උපාසකම්මලා ඉන්නවා මහත්තුරු ඉන්නවා සිල් පවාරණය කරලා ගිහිල්ලා පවුවදාට ගමේ ගෙවල් වලට යනවා අම්මෝ මගේ අත්තමුත්තවත් ওই පන්සල පලාතේවත් ආයිනම් පය ගහන්නේ මොකෝ ඔයාලා ඉතින් පන්සලත් එක්කම හිටපු අයනේ නෑ මගේ දෑහැටම දැක්ක පන්සලේ අහවල් හාමුදුරු පොතක් අස්සේ දාලා මොකද්ද ලියුම් කෑල්ලක් අහවල් කෙල්ලට දෙනවා උන්දමෝක ගෙවල් ගානේ කියලා සතියකින් හමාරකින් ඇවිල්ලා පන්සලේ හාමුදුරන්ට කියනවා අනේ මන්ද මුන් පන්සලට එන්නෙත් නෑ හාමුදුරු අඳුරන්නෙත් නෑ මුන්ගේ කටවල් වලට නම් හොදක් වෙන්න එපා අපිට අපේ හාමුදුරු වටිනවා මේ අනේ අපේ අර හාමුදුරන්ට කියන දේවල් අහගෙන ඉන්න බැරි කමටමයි අපේ හාමුදුරනේ ඇවිල්ලා මම මේ ඔබ වහන්සේට කියන්නේ මෙන්න මෙහෙම කියනවානේ අහවල්ලු කියලා උන්දම අනිත් පැත්තට පන්සලේ හාමුදුරන්ටත් කියනවා මෙහි නැති වුණාට අනිත් තැන්වල එහෙමයි ඉන්නවා ඔව් මෙහි නම් එහෙම නෑ කියලා මට පේනවා ඈ මෙහි නැති වුණාට අනිත් තැන්වල ඉන්නවා කේලම කියන්නේ බරපතල අකුසල කර්මයක් නිදා ගන්න ඕන නම් නැලවිලි ගියක් කියන්න පිස්සුනු කියා සංග දෙනමක් බේද කොට පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට මුහුණු කුණුව තව පේතව විඳ ගැහැට පිසුණු බසක් නොකියව්වද පටන් කොට පිසුණු කියා සංග දෙනමක් බේද කොට කේලම් කියලා හාමුදුරුවෝ දෙන්නෙක් බේද කළා සංඝ බේදය කියන්නේ මොන වගේ පාප කර්මයක්ද ආනන්තරේ පාප කර්ම 7ක් තියෙනව නේද ඔව් හාමුදුරුවෝ කියලා නම් ඕනේ ආනන්තරේ පාප කර්ම 5යි ඈ පංචානන්තරේ පාප කර්ම පිසුණු කියා සංඝ දෙනමක් බේද කොට කේලම් කියලා හාමුදුරුවෝ දෙන්නෙක් බේද කළා මොකද උනේ පැසුණු එකෙක් නිරයේ කල්පයක් සිට දවසක් දෙකක් නෙමෙයි නිරයේ කල්පයක් පැහිලා තියෙනවා ඉවර වුණාද විපාකේ නෑ මුහුණු කුණුව තව පේතව විඳ ගැහැට මූණ කුණු වෙලා විකෘති වෙලා දුක දහමන තත්ත්වයෙන් උප්පත්තිය ලැබලා තව දුක් විඳිනවා ඒ නිසා පිසුණු බසක් නොකියවද පටන් කොට දැන් මේ කිව්වේ කේලම් කියලා සසර දුක් විඳපු ආකාරය දැන් මට මේ උපදේශන ක්‍රියාවලිය තුලදී ඇතැම් අවස්ථාවල බොහොම දුර්ලභව අතලොස්සක් මුණ ගැහිලා තියෙනවා ඔබට මම කියන්න කැමති අවුරුදු 16ක් නිදාගත්තේ නැති රෝගියෙක් මගේ ළඟ ඉන්නවා අවුරුදු 16ක් තිස්සේ රැට නිින්ද යන්නේ නිින්ද නැති රෝගේ ඒ වගේ අපිට බොහොම අතලොස්සක් හම්බෙලා තියෙනවා ලස්සන ගැහැණු ළමයි පිරිමි ළමයි ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ මම මෙහෙම රැකියා කරා මෙහෙම ඉගෙන ගත්තා මෙහෙම දේවල් කරා යාළුවෝ හිටියා යාළුවෝ ආශ්‍රය කරා දැන් කාලෙක ඉඳන් මං ගෙයින් එළියට බහින්නේ මට එපා වෙලා තියෙන වෙලාවකට මැරෙන්න හිතෙනවා මොකක්ද අනේවට තියෙන ප්‍රශ්නේ අනේ ස්වාමීන් වහන්සේ යාළුවෝ කියනවනේ මම කතා කරනකොට ඉවසන්න බෑ කටින් ගඳ ගහනවලු මං ළඟට යනකොට ඉවසන්න බෑ දහඩිය ගඳයිලු මුත්‍රා ගඳයිලු මං දන්නේ ස්වාමීන් වහන්සේ මං ඉංග්‍රීසි බෙහෙත් කරා සිංහල බෙහෙත් කරා බඩ විරේක කරා ලය විරේක කරා මට තේරෙන්නේ කිසිම දෙයකින් විසඳුමක් නැහැ ආදරණීය පින්වතුනි සංසාරගත කර්ම රෝග නොවේ කියලා කාටද තර්ක කරන්න පුළුවන්
නිසා කේලම් කීම කියන්නේ බරපතල අකුසල කර්මයක්. කේලම් කීමෙන් වළකින්න සත්පුරුෂ ගුණයක් දිව්‍ය ලෝකෙ උප්පත්තිය ලබන්න හේතු වෙන පින්කම. පස්වෙනි කාරණය මච්ඡේර විනයේ යුත්තම් මසුරු කමින් තොර වෙන්නලු. ඒ කියන්නේ දන් දෙන්න කියන එක. දානං සග්ගස්ස සෝපාන. දන් දුන්නා දෙනවා කියන්නේ දිව්‍ය ලෝකයට ගමන් කරන්න තියෙන පඩි පෙළක් වගේලු. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන දානංච යුද්ධංච සමානමාහු. දන් දීම යුද්ධ කිරීම එක හා සමානයි කියලා. අපේ මනස තුල තියෙන රාග, ద్వේෂ, මෝහ කියන කෙලෙස් යටපත් කරන්න අපි අපේ මනසත් එක්ක අරගල කරන්න ඕනේ. වේලාවකට පින්කමක් කරන්න හදනකොට අපෝ අද තියෙන ප්‍රශ්නත් එක්ක මේ තරම් විශාල මුදලක් යට කරන්න බෑ. ඔන්න ඔහෙ ඕක සුළුවෙන් කරලා අරිනවා. ඊළඟ අවුරුද්දේ කරන එහෙම ලෝභකමත් එක්ක එන සිතුවිලි තියෙනවා. ඒවත් එක්ක අපි සටන් කරලා නෑ මම මේක කරන්න ඕන. මොන ප්‍රශ්න තිබුණත් කරන්න ඕන කියලා අර තමන්ගේ හිතත් එක්ක පින්කමට බාධා කරන ක්ලේශ සිතුවිලි එනකොට ඒක අරගල කරලා ඒවා යටපත් කරගෙන පිනට අදාළ සිතුවිලි ඉස්මතු කර ගැනීම තමයි මේ යුද්ධයකට සමාන කරලා තියෙන්නේ. ඒක තමයි දානංච යුද්ධංච සමානමාවකේ. එතකොට පරිත්‍යාගශීලී භාවය එහෙම නැත්නම් අත්හැරීම සත්පුරුෂ ගුණයක්. දැන් අපේ ජීවිතවල අපි හිතන්නේ ගොඩ ගහ ගන්න තරමට ජීවිතේට සැප පහසුකම් වැඩි වෙනවා කියලා. නෝන මහත්තයාට කියනවා අනේ ඔයාට උවමනාවක් නැතිකම අර මිනිසුන්ට මොනවා තියනවාටද මට මේ දරුවෙක්ගේ යාළුවෙක්වත් ගෙන්නන්න බෑ මේ ගෙදරට මේක නිකන් පැල්පතක් වගේ අර මිනිසු බලන්න එපා තට්ටු 3ට ගේ හදලා තියෙනවා මට තට්ටු 3ට ඕනේ තට්ටු 2කටවත් මේක පිළිවෙලට හදලා දෙන්නකෝ මහත්තයාට කන් කෙඳිරි ගන්නවා මහත්තුරු හරි බයයි නෝනලා තරහ කරගන්න නෝනලා තරහ වුණාම ස්ට්‍රයික් කරනවා එහෙම ස්ට්‍රයික් වුණාම කොටුවේ ස්ටේෂන් එකේ කෝච්චි ස්ට්‍රයික් කරාට වඩා හපක්. ඔව්. ගෙදර රෙදි හොදන්නේ නැහැ, ජනල් දොර ජනෙල් ඇරෙන්නේ නැහැ, අතුපතු ගෑවෙන්නේ නැහැ, හැලි වලන් වේලිලා වතුර ඉවර තේ කහට එකක් බත් කටක් කිසිම දෙයක් නැහැ. නෝනා ස්ට්‍රයික් කරන්න ගත්තා. ඒ නිසා බයයි මහත්තුරු නෝනා ස්ට්‍රයික් කරනවාට. ඉතින් දැන් මෙහෙම කිව්වහම ඉතින් ඉතින් ඉන්නකෝ කියලා ඔය අර ගෙදර තට්ටු 3ටනේ මේ මහත්තයා හදලා දෙනවා තට්ටු 4ට කාමර 16ක් එක්ක. ඊට පස්සේ නෝනා මහත්තයා බදාගෙන ඔයානම් දෙයියෙක් අප්පමන් සංසාරේ මතුමතුවටත් ඔයාමයි ප්‍රාර්ථනා කරන්නේ. හරි ආදරේ. හරි ආදරේ. මාස 7-8ක් ගියාට පස්සේ ඒ නෝනම කියනවා අම්මෝ දැන් තමයි තේරෙන්නේ අර පැල්පත 1000න් සම්පතක් මේක අස්පස් කළාම මගේ කොන්ද කැඩෙනවා. ගොඩ ගහ ගන්න අපි සතුටුයි කියලා හිතුවට ප්‍රශ්න වැඩි අප්පා මනසට. හිතන්න තියෙන දේවල් ගොඩයි. ඒ නිසා අවබෝධයෙන් බුද්ධිමත් අත්හැරීම තමයි ජීවිතේ සැහැල්ලුව. හැමදෙනාම කාරුණික වෙලා මෙන්න මේක කරන්නකෝ. මේ අත අරගෙන මෙහෙම හොඳට මිට මොලවන්න. හොඳට මිට මොලවන්න. දත් මිටි කන්න එපා දිව හැපේ. ඈ දිග අරින්න. තව දෙසරයක් කරමු. මිට මොලවන්න. දිග අරින්න. තව එක සැරයයි. දිග අරින්න. දැන් මට කියන්න මිට මෙලෙව්වහමද පහසු දිග ඇරියාමද? දිග. ඔක තමයි න්‍යාය. අත්තරින්න තමයි මනසට සැහැල්ලුව ලැබෙන්නේ. ඒ නිසායි බුදුහාමුදුරුවෝ දසපාරමිතාවලත් පළවෙනියටම දැම්මේ දාන පාරමිතාව. ඒක නැත්නම් අනිත් එකක්වත් පුරන්න බෑ. අනිත් එකක්වත් කිසිම පාරමිතාවක් පුරන්න බෑ දානය කියන එක නැත්නම්. දානයයි සම්මා දිට්ඨියයි කියන දෙක තියෙනකොට තමයි අපිට හැමදේම නිවැරදි කරගන්න පුළුවන්. නිසා පරිත්‍යාගශීලී වෙන්න. මේ කියන්නේ තියෙන සේසතම පන්සලට පූජා කරන්න එහෙම නැත්නම් දුගී මගී යාචකයන්ට දෙන්න කියන එක නෙමෙයි. තියෙන තරමින් බෙදා හදාගෙන අනිත් අයටත් උපකාර කරගෙන ජීවත් වෙන්න. තව කරුණු දෙකයි තියෙන්නේ. සත්‍යං කෝධා විබුන්නරං සත්‍යවාදී වෙන්න ක්‍රෝධයෙන් තොර වෙන්න. කරුණු දෙක. සත්‍යවාදී ඒ කියන්නේ ඇත්ත කියන්න කියන එකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා බොරු කියන මිනිහට මේ ලෝකේ කරන්න බැරි අකුසලයක් නැහැ. ඇයි ඕනෑම දෙයක් කරලා
අනේ අපි ඔය කියනකම් මං අහලවත් තිබුණේ නෑනේ. හැබැයිද එහෙම දෙයක් වෙලාද? එහෙම කියලා තමන් කරපු බොරුව වහන්න පුළුවන් මිනිස්සයා දන්නේම නැතුව මහා වැරදිකාරයෙක් බවට පත් වෙනවා. බිරිඳ ස්වාමියාට බොරු කරනවා නම්, ස්වාමියා බිරිඳට බොරු කරනවා නම් කෝටි ගාණක් හම්බ කරත් අර බිත්ති ටික විතරක් උස්සලා තියෙන කපරාරු කරලා නැති, දොර ජනෙල් දාලා නැති ගෙදර කවදාකවත් හැදෙන්නේ මේ මිනිස්සු ඉතින් හදාගෙන ඉන්න වාස්තු දෝෂයක් වෙන්නේ නැති, බහිරව පූජාව තිබෙන්නේ නැති හින්දා වෙන්නේ නැති ගෙදර කොච්චර හම්බ කරත් හැදෙන්නේ නැහැ. දෙන්න දෙපැත්තක යන තාක්කල් ලෝක හැදෙන්නේ. මොනතරම් හම්බ කරත් බිරිඳ වෙනම ගමනක් නම්, ස්වාමියා වෙනම ගමනක් නම් යන්නේ ජීවිතේ තෝරන්නේ ඒ පවුලට සදාකාලික අපල තියෙනවා. ඒකාන්තයි. ඊළඟට දුව අම්මට තාත්තට ගුරුවරුන්ට බොරු කරනවා නම් කෙලවර ගණිකාවක් වෙලා නතර වෙන්නේ. ගණිකාවක් වෙලා නතර වෙන්නේ. ඔබට මතක ඇති 2024 හෝ 23 මට හරියට අවුරුද්ද මතක නැහැ, 23 හෝ 24 අර කොල්ලෝ පිටිය පැත්තේ තරුණ දුවක් කියනවා, අම්මේ මං යාළුවත් එක්ක මේ ළඟ තියෙන දන්සැලට ගිහිල්ලා ඉන්නම් කියලා යනවා. අන්තිමට රේල් පාරෙන් ඇහිඳ ගන්නේ මලකුණ. දරුවෝ දෙමව්පියන්ට බොරු කරන්න ගත්තාම පුතා අම්මට තාත්තට බොරු කරනවා නම් මංකොල්ලකාරයෙක්, කුඩුකාරයෙක්, මහා හොරෙක් බවට පත් වෙලා තමයි නතර වෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. අපි ඕන තරම් මේවට සාධක අපි ගාව නිදර්ශන තියෙනවා. එනිසා බොරුව කියන්නේ ජීවිතේ බරපතලම වරද අපි පිරිහීමට ලක් කරන. එනිසා සත්‍යකරුක වෙන්න ඕන. තුන්වෙනි අවසාන කාරණය ක්‍රෝධයෙන් තොර වෙන්න. ඒ කියන්නේ මෛත්‍රී සහගත වෙන්න. මෙත්තානිසංසේ මෛත්‍රී කිරීමේ ආනිසංස 11ක් කියනවා. හොඳට නිින්ද යනවා, හොඳට අවදි වෙනවා, සුඛං සුපති සුඛං පටිපුඤ්ජති න පාපකං සුපිනම් පස්සති නරක හීන පේන්නේ නැහැ. මනුස්සයන්ට ප්‍රියයි, අමනුස්සයන්ට ප්‍රියයි. දෙවියෝ ආරක්ෂා කරනවා, වස විස ගිනි වලින් උපද්දර වෙන්න ওই විදිහට කියනවා. ආනිසංස 11ක් කියනවා. වර්තමානයේ දියවැඩියාව, කොලෙස්ටරෝල් කියන මේ රෝගාබාධය නැති අවුරුදු 35න් එහා 10 දෙනෙක් ගත්තොත් 5 දෙනෙක්ම ඔය කියන රෝගයට ගොදුරු වෙලා ඉන්නවා. දියවැඩියාව, පැටිලීව, එහෙම නැත්නම් කොලෙස්ටරෝල් එක එක විදිහට කියනවා. ඒ අතර කොලෙස්ටරෝල් දියවැඩියාව නැති වුණත් 10 දෙනෙක් ගත්තොත් 3 දෙනෙක් 4 දෙනෙක් හැර අනිත් සියලු දෙනාම අධික කෝපයට පත් වෙන දෝෂෙන් යුක්තයි. අද සුලභ ලෙඩක් බවට පත් වෙලා පුංචි දරු පැටියගේ ඉඳන්. අධික කෝපයට හේතු කීපයක් තියෙනවා. ඔබ මෙන්න මෙහෙම මේක ඔළුවට දාගන්න, නිකන් මේක හොයලා බලන්න. මම ඉන්නේ ගණේ මුල්ල පාරේ කඩවත ටවුන් එකේ ඉඳන් කිලෝමීටර් 3මාරයි. සූරියගම දේවාල පාරේ ගණේ මුල්ල පාරේ ඉඳන් මීටර් 600යි මං ඉන්න තැනට. සූරියගම හන්දිය. මම මේ කිව්වේ මම ඉන්න තැන ඕනනම් ඇවිල්ලා මට කියන්න පුළුවන් ඔබට. මට හොයලා කියන්න සිසේරියෙන් සැත්කමකින් දරුවා එළියට ගත්තට පස්සේ ජර්ම් එකක් ගිහිල්ලා, එහෙම නැත්නම් කහ ගැහිලා, ඔය වගේ මොනවා හරි වෙලා බේබි රූම් එකේ අර වීදුරු පෙට්ටියේ පැය 3-4ක් වරුවක් ඉඳලා දැන් ලොකු මහත් වෙච්ච එක දරුවෙක් මට පෙන්වන්න පෞරුෂයෙන් නිරව. එක්කෝ අධික කේන්තිය, එක්කෝ සමාජයට මුහුණ දෙන්නේ නැති, සමාජශීලී අපි කියන මනෝවිද්‍යාවේ සෝෂල් ෆෝබියා, සමාජ බිහිතිකාවෙන් පෙළෙන, එක්කෝ ඉගෙනුම් මන්දගාමී, එක්කෝ අධික්‍රියාකාරී, මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවාම තමයි එක දරුවෙක් මට පුළුවන් නම් හොයලා කියන්න. ඒ කියන්නේ අර කිරි බොන්න ප්‍රමාද, කිරි බිව්වේ නැති, ඇවිදින්න ප්‍රමාද වෙච්ච, බහතෝරන්න ප්‍රමාද වෙච්ච, එහෙම දෝෂ තියෙනවා. ඒ අයට එහෙම ප්‍රශ්න එනවා. ඒ අයගේ ලක්ෂණ මතුවෙන්නේ සාමාන්‍ය පෙළ උසස් පෙළ වයසට එනකොට. සාමාන්‍යයෙන් ශිෂ්‍යත්ව වයසෙදිත් මතුවෙනවා. ඒ නිසා මෙන්න මේ කාරණාව එක එක අම්මට ඊළඟට අම්මා ගර්භණී සමය තුල
අපේ නැන්දම්මලා හරි කාර්නිකයිනේ 4 පොයට සිල් ගත්තට ලේඩිට දෙන්න තියෙන වද 32ම දෙනවා. ගර්භණී සමය තුල නැන්දම්මගේ කෙනහිලිකම් නිසා මානසික පීඩනයට ලක් වෙච්ච. ඒ කියන්නේ හැඬු කඳුලින් 3 මාස 10 ගත කරපු අම්මා කෙනෙක්. එහෙම අම්මා කෙනෙක් බිහි කරපු දරුවා සාමාන්‍ය දරුවෙක් මට එක දරුවෙක් හොයලා පෙන්නන්න. ඔබ මට දුරකථන ඇමතුමක් දුන්නොත් මම මේ පන්සලට එනවා. ඒ දරුවා බලන්න. මම පෙන්නනවා එයාගේ තියෙන අඩුපාඩු මොකක්ද කියලා. අම්මගේ ගර්භණී සමයේ අත්දැකීම් 100% දරුවට බලපානවා. පුළුවන් නම් අද ඉන්න වර්තමානයේ අවුරුදු 10 15 12 වයසේ අරන් හදාගන්න සාමාන්‍ය නිරෝගී දරුවෙක් පෙන්නන්න. මේ අතපය නිරෝගී නෑ කියන එක නෙමෙයි. මානසික නිරෝගීභාවය. මේ ආසන්නයේ මේ ඉන්නවා අරන් හදාගෙන සියදිවි හානි කරගන්න තරමටම ජීවිතේ පාවෙච්ච අම්මලා තාත්තලා ඉන්නවා. මේ යවට ඉන්න ඕන තරම් අපිට මුණ ගැහෙනවා. ඒ නිසා කේන්තිය කියන එක එහෙම එකක් එනවා. ඊළඟට තව මම රහසක් කියලා දෙන්නම්. කවුරු හරි අහන්න ඔයා මොනවද කරන්නේ? මං software engineer කෙනෙක් හැටියට වැඩ කරනවා. එයා යාගේ job එක කියනවා මං software engineer කෙනෙක්. පරිගණක තාක්ෂණික ඉංජිනේරුවෙක් හැටියට වැඩ කරනවා. ඔබ බය නැතුව කියන්න මට ටිකක් සාත්තර කියන්න පුළුවන්, සිත් කියන්න පුළුවන්. මං ඔයාට රහසක් කියන්නද? මං ඔට්ටු තියලා කියනවා ඔයාට කේන්ති යනව නේද? නෝනත් එක්ක නිතර රණ්ඩු වෙනව නේද? මහත්තයත් එක්ක නිතර රණ්ඩු වෙනව නේද? 100%ක් හරි බය නැතුව ඔට්ටු තියලා කියන්න. 100%ක් හරි. ඇයි? ඒක එනවා අර තාක්ෂණික මෙවලන් එක්ක ඉන්නකොට. මේ මිනිස්සු අර ඔන්ලයින් ජොබ් කරන අය 4ට ඕෆ් වුණාට පස්සේ ඇඟ හොද ගන්න යන්නෙත් මොකක් හරි ෆිල්ම් එකක් හරි ගේම් එකක් හරි ඩවුන්ලෝඩ් වෙන්න දාලා. ඇඟ හොදගෙන ඉවිලා තේක හදාගෙන ගිහිලා අතනමයි ඉන්නේ. දැන් ඔබ හිතන්න මං දරුවන්ට කියන්නේ මේ තියෙන වෝට් 100 බල්බ් එකක්. මේ තියෙන වෝට් 100 බල්බ් එකක්. මේක මේ බිත්තරේ ළඟට කිට්ටු කරලා ඔන් කරලා තියෙනවා. මේක රත් වෙලා බිත්තරේ පුපුරනවා. මම රෑට ලයිට් එක ඕෆ් කරලා ඇඳට ගිහිල්ලා මේක ඔන් කරගෙන Facebook එකේ වෙන්න පුළුවන්, YouTube එකේ වෙන්න පුළුවන්. මේක දිහා බලාගෙන ඉන්නකොට අර ආලෝක කිරණ වලින් මගේ සියුම් ස්නායු වලට කරන හානිය අතිවිශාලයි. ඒ නිසා අධිකව ජංගම දුරකථනයේ භාවිතා කරන අයටත් කියනවා. ජංගම දුරකථනයට ඇබ්බැහි වෙන එකට වඩා හොඳයි කුඩු වලට ඇබ්බැහි වෙන එක. ජංගම දුරකථනයට ඇබ්බැහි වෙන එක ඒ තරම් බරපතලයි. ජංගම දුරකථනයට ඇබ්බැහි වෙච්ච කෙනා කාමරෙන් එළියට එන්නේ හුලං කවුළු වලට පරණ රෙදි හරි පත්තර පිටු හරි ගහලා වහ ගන්නවා. දොරට ලොක් එකක් නැත්නම් මේසයක් හරි ඇදලා තියනවා. කවුරු හරි පවුලේ කෙනෙක් නිකන් හරි මෙයා කනවද බොනවද කියලා බලන්න දොර අරගෙන මොන කරුමයක්ද මට ඉන්න දෙන්නේ නැහැ කියලා යක්ෂාවේශ වෙලා අර බල්ලන්ට කන්න දාන්න යනකොට බල්ලෝ දැලේ එල්ලීගෙන බුරාගෙන පනින්නේ. ඒ විදිහටම පනිනවා. කුඩු ගහන මිනිහා උදේ පාන්දරින් අවදි වෙනවා පාරට බහිනවා මෙහි ඉඳන් පිටකොටුවට උනත් ඇවිදගෙන යනවා යකඩ කෑල්ලක් හරි තැඹිලි ගෙඩියක් හරි හොරකම් කරගෙන දවසේ කුඩු ටික ගන්න. මේ මිනිහා සමාජශීලී. පුතේ එන්නකෝ පන්සලට යන්න. මට බෙහෙත් ටිකක් ගන්න යන්න එන්නකෝ. මොන වදයක්ද ඔයාගේ ගමන් ඔයා යන්න මට කතා කරන්න එපා. ගෙයින් එළියට බහින්නේ. අර කෑතුලේ දොර ජනෙල් වහගෙන ඉන්නවා. දවල් 11ට 12ට නැගිටිනවා වතුර ටිකෙන් මූණ පිහදා ගන්නවා තියෙන දෙයක් කනවා ආපහු යනවා අර කල්ල ගන්නවා රැයට නිදා ගන්න පාන්දර 3ට 4ට නිදාගන්නේ අන්තිමට කෙලවර සියදි විහානි කරගෙන කුඩු ගහන මිනිහා අරකෙන් ශරීරේ දි รา පත් වෙලා සමාජයේ ඉඳලා මැරිලා යන්නේ අර මිනිහා හිමනේ කාමරේ ඇතුලේ මැරෙන්නේ දන්නේ නැහැ. නිසා මේ අධික කේන්ති එහෙම එනවා ඥානමය වශයෙන් එනවා. අනිත් පැත්තෙන් තමන්ගේ ජීවිතයේ අපිලිවල නිසා කාර්ය බහුලත්වයේ මතත් කේන්ති එනවා. ඒ නිසා මේක පාලනය කරගත්තේ නැත්නම් ජීවිතේ පුදුම විදිහට නිරස වෙන ප්‍රබල ප්‍රශ්නයක් වර්තමාන සමාජය තුළ. අර ඥානමය වශයෙන් එන කේන්තිය පාලනය කරගන්න පුංචි බෙහෙත් පෙත්තක් තියෙන රුපියල් 25යි ඒක බිව්වට පස්සේ දවස් 3ක් 4ක් අල්ලා හිටිනවා කිසිම ගැටලුවක් නැහැ. ඉතින් ඒ නිසා දැන් අර සාමාන්‍යයෙන් කියනවනේ ඔච්චර hina වෙන්න එපා තව ලස්සන වේවි කියනවා. ඔච්චර කේන්ති ගන්න එපා ඉක්මනට වයසට යයි කියනවා. දෙකම ඇත්ත. hina වෙනකොට රුධිරය පිරිසිදු වෙනවා. සෛල පෝෂණය වෙනවා වයසට වඩා තරුණ බවක් පේනවා.
කේන්ති ගන්නකොට රුධිරේ රත් වෙනවා, සෛල පුච්චනවා, වයසට වඩා වැහැරුණු ගතියක් පෙන්නනවා. ඉතින් මට හිතෙන හැටියට මේ ධර්මශාලාවේ අවුරුදු 45න් 50න් එහා කවුරුවත් නෑ වගේ. කුල් හැටියක ඉන්න පිරිසක් ඉන්නේ. ඈ? ඔව්. නිසා hina වෙන්න එතකොට තර වෙන්නේ. එහෙම කිව්වලුනේ. හරි. ඒ නිසා මෙන්න මේ කරුණු ටික දැන් මුලින් ඉඳන් මතක් කරගන්න. සත්පුරුෂයෙකුගේ ගුණ 7 දිව්‍ය ලෝකයේ සක්‍ර දේවේන්ද්‍රයෙක් වෙන්න හේතු වෙන පින්කම් 7. පළවෙනි එක වදපු හදපු අම්මට තාත්තට සලකන එක. අම්මේ තාත්තේ යලි අවධාරණය කරනවා දරුවන්ට හොඳ අම්මා කෙනෙක් වෙන්න, තාත්තා කෙනෙක් වෙන්න. මම සිරස සනරාමර සෙවණට සහභාගී වෙච්ච වැඩසටහන් YouTube එකේ ඕන තරම් තියෙනවා. මම නිතර කියන වචනයක් තියෙනවා. ගිහිල්ලා බලන්න. මම නිතර කියන දෙයක් තමයි මේ සමාජයේ වර්තමානයේ දරුවන්ගේ දැනුවත් හෝ නොදැනුවත් බහුතරයක් දරුවන්ගේ ළඟින්ම ඉන්න ලොකු මහතුරු දෙන්න අම්මයි තාත්තයි දෙන්න. නෑ කියනවා නම් 100ක් සාධක මම ඔප්පු කරලා පෙන්නන්න. අන්න YouTube එකේ ඇති මගේ වැඩසටහන් ගණනාවක මම කියලා තියෙනවා. දරුවන්ගේ ළඟින්ම ඉන්න හතුරු දෙන්න අම්මයි තාත්තයි දෙන්න බහුතරයක්. මම ඔප්පු කරලා පෙන්නනවා ඔබට කට උත්තර නැති වෙන්න. ඔබ ඒ වරද කරනවා දරුවට ආදරේ කියන නාමයෙන්. එනිසා හොඳ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙන්න. දුවේ පුතේ අම්මට තාත්තට සලකන්න. දෙවැනි කාරණය ගරු කළ යුත්තන්ට නිහතමානීව ගරු කරන්න. තුන්වෙනි කාරණය ආදරණීය ප්‍රියශීලී වචන කතා කරන්න. හතරවෙනි කාරණය කේලම් කීමෙන් තොර වෙන්න. පස්වෙනි කාරණය පරිත්‍යාගශීලී වෙන්න. හයවෙනි කාරණය සත්‍යගරුක වෙන්න. හත්වෙනි කාරණය ක්‍රෝධයෙන් තොර වෙන්න. දැන් ඔබට හිතේවි හරි ෂෝක් තමයි. ඒ වුණාට අද කාලේ හැටියට ඔහොම ජීවත් වෙන්න බෑනේ අප්පා. ඔය හතම රකින්න බෑනේ. මම බෝනස් එකක් දෙන්න හදන්නේ. හතම රකින්න බැරි නම් තුනක් විතර රැකගන්න පුළුවන් විදිහක් කියලා දෙන්න හදන්නේ. එක දෙයයි කරන්න තියෙන්නේ. එක දෙයක් කරපු ගමන් තුනක් ඉබේම රැකෙනවා. වැඩේ තියෙන්නේ මට හොඳටම විශ්වාසයි. ඒක කියපු ගමන් ඔබ කිය අපේ හාමුදුරනේ අපි අනිත් හතරම රකින්නම් ඕකනම් ටිකක් අමාරුයි කියලා. මේකෙන් තුනක් පහසුවෙන්ම රැකෙන ඔබ කල යුත්තේ මගේ ආදරණීය පින්වතුනි කට ප්‍රවේශම් කරගන්න එකයි. කට පරිස්සම් කරගන්න. කැත කුණුහරුප කියන්නේ කටින්. එකිනෙකා ભેද බින්න කරන කේලම් කියන්නේ කටින්. ඒ වගේම බොරු කියන්නේ කටින්. එහෙනම් කට පරිස්සම් කරගන්නවා නම් මේ තුනම රැක ගන්න පුළුවන්. කොලෙස්ටරෝල් හැදෙන්නේ කට නිසා නේ. දියවැඩියාව හැදෙන්නේ කට නිසා. ඒ විතරක් නෙමෙයි මේ ගමේ නැති වුණාට ගොඩක් ගම්වල ඉන්න අර මුළු දිවයිනටම සාමදාන විනිශ්චයකාර තනතුර වගේ අම්මෝ ඔන්න එනවා අපේ ගමේ ඉන්න ලොකුම බෝම්බේ. හෙට උදේ වෙනකොට ගම ගිනි තියලා තියයි. අපි මේ කතාව වෙන පැත්තකට අරමු. මෙහෙ නැති වුණාට ටිකක් එළියට බහලා යන්නකො මේ ගමෙන් එළියට. ඔව් අනිත් ගම්වල එහෙම ඉන්නවා. ඔව් ඒ ගෞරව පදවිය ලැබිලා තියෙන්නේ කට නිසා. හිතන්නකෝ එයාගේ මේ 7 දවසේ බණ කියලා කියන්නේ අර එහා පැත්තේ ඇවිද ඉන්න බණ අහන්න නැති අනේ බං ඔය මිනිස්සු බණ කියලා නිවන් දක්වන්න පුළුවන් ද ඉන්නකම් ගම ගිනි තියපු එක බේද බින්න කරපු එක කරේ මරුණත් ඒක ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අපේ පැරැන්නෝ මෙන්න මෙහෙම කිව්වා. මහා නිල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය දෙකට එක දියමය අමතකයිනේ කියන්නකෝ අම්මෝ පින්සිත් වෙනවා මාව ගොඩ දැම්මා ඈ හරි ලස්සනයි ඔන්න දැන් මං අන්තිම පදේ මට අමතක වුණානේ ඔබ දන්නවානේ එහෙනම් මාත් එක්ක ආයි කියමු සම්පූර්ණ කවිය මාත් එක්ක කියමු මහා නිල් සුවඳමය කුඩ මසු පිලි ගඳමය දෙකට එක දියමය හොඳට නරකට දෙකට කටමය මහනෙල් සුවඳ වහනේ වෙන්නේ වතුර වලින්
මාළුවාගේ පිළිගඳ වහනේ වෙන්නේ වතුර වලින්. ඒ වගේ හොඳටයි නරකටයි දෙකටම කටමයි. කට පරිස්සම් කරගත්තොත් ටිකක් සමාජයේ ආදරණීය චරිතයක් වෙන්න පුළුවන්. ඒ නිසා මම ඔබට කියනවා මෙන්න මේක හිතේ තියාගෙන ගෙදර යන්න. අපි ඇවිදිනකොට එහාට මෙහාට යනකොට පයලිස්සලා වැටුණට ප්‍රවේශම් නොවුණට කමක් නැහැ. හන්දි කැඩේ උකුල්ලට බින්දේ. ඒ වුණාට මාස 6කින් හරි පත්තු බැඳලා නැගිටින්න පුළුවන්. ඒකෙන් ප්‍රවේශම් නොවුණට කමන්නේ ආදරණීය පින්වතුනි මේ සමාජයේ ගැවසෙනකොට ජීවත් වෙනකොට කටලිස්සන එකෙන් දිවලිස්සන එකෙන් ප්‍රවේශම් වෙන්න දෙයනේ පත්තු බඳින්න තැනක් නැහැ. මැරෙනකම් මෝන් අපේ ගමේ ලොකුම බෝම්බේ. ඒ පදවියම තමයි ලැබෙන්නේ. ඒ නිසා කටලිස්ස ගන්නේ නැතුව දිවලිස්ස ගන්නේ නැතුව හිටියොත් සක්‍ර දේවේන්ද්‍රයා කෙසේ වෙතත් සුළු දෙවි කෙනෙක් හරි වෙලා දිව්‍ය ලෝකෙ වැජෙන්න පුළුවන්. ඒ නිසා මේ බණ ටික ජීවිතයට එකතු කරගෙන මේ ජීවිතේ වඩා සුන්දර ලස්සන ජීවිතයක් බවට පත් කරගන්න සිහිපත් කරමින් ධර්මානුශාසනාව අවසන් කරනවා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්මානුශාසනාව සඳහා අපි වැඩම කළේ අපේ කඩවත මහේස් අයියා ඒ වගේම සජනි මේ දෙන්න අපි බොහෝම ළඟින් ඇසුරු කරන කාලාන්තරයක් තිස්සේ අපේම සහෝදර සහෝදරියන් වගේ බොහොම ලෙන්ගතුකමින් කටයුතු කරන දෙපළක් සහ අපේ මහේස් අයියාගේ පවුලේ ඒ දෙමව්පියෝ අනිත් සහෝදරයෝ. ඉතින් ඒ අය බොහොම ස්වාමීන් වහන්සේලාට සමීපයි. මේ සජනී විවාහ වෙලා ඉන්නේ මහේස් අයියත් එක්ක. ඉතින් අපිට ආරාධනා කරේ මහේස් අයියා නෙමෙයි සජනී තමයි ආරාධනා කළේ අපේ ආච්චි අම්මගේ පින්කම තියෙනවා ඔබ වහන්සේ වඩම්ම ගන්න ඕන කියලා. ඉතින් අපි හරිම සතුටු වෙනවා මේ විහාරස්ථානයට වැඩම කරලා මේ ධර්ම දේශනාව සිද්ධ කිරීමට ලැබීම පිළිබඳව. ඔබ බොහොම වාසනාවන්තයි. දැන උගත් තරුණ හාමුදුරු කෙනෙක් විහාරාධිපතීන් වහන්සේ හැටියට කටයුතු කරන්නේ. අනේ රැක ගන්න. මේ හාමුදුරුවරු හරීම වටිනවා මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ හාමුදුරුවෝ ටික රැකගත්තේ නැත්නම් මේ සංස්කෘතිය මේ ජාතිය පුදුම විදියට පරිහානියටපත් වෙනවා. සුළු සුළු දේවල් මහා පරිමාණයෙන් හිතලා කෑකෝ ගහලා බුද්ධ චීවරයට නිന്ദා අපහාස කරන රැල්ලක් ගොඩ නැගෙමින් පවතිනවා. එහෙම රැල්ලක් සමහර ස්වාමීන් වහන්සේලා චීවරයේ දරාගත් උදවිය ඉන්නවා ගිහියන්ටත් වඩා පිරිහිච්ච. දැන් පහුගිය දවස්වල එක පිස්සු මිනිස්සේ මොකක්ද නර්තනයක් දාලා තිබුණා. තව එකෙක් වයලින් එකක් වාදනය කරන එක දාලා. ඕකට අල්ලගන්නේ පන්සලේ හාමුදුරුවෝ අම්මෝ මුංගේ හැටි ඔහොම තමයි කියලා. එහෙම බැලුවොත් එහෙම සමාජයේ තරුණ කොල්ලෝ කුඩු ගහනේ වුණොත් ඉන්නවා, හොරකම් කරනේ වුණොත් ඉන්නවා, ස්ත්‍රී දූෂකයෝත් ඉන්නවා. ඒ වගේම බෝධිසත්ව ගුණ තියෙන බොහෝම සත්පුරුෂ දරුවෝ ඉන්නවා. නිසා අපි අපේ රට, අපේ ජාතිය, අපේ ආගම කියන එක හැම වෙලාවෙම මුල් තැන තියාගෙන කටයුතු කරන්න ඕනේ. මම බණවලට වඩිනකොට මං හත්ත පිටිසර මොනරාගල සියඹලාන්ඩුව ප්‍රාදේශ සභාවට අයිති ගමක් කොටියාගල කියන්නේ. සීල රතන කිව්වත් එකයි සීල වංශ කිව්වත් එකයි මගේ නම කොටියාගල සීවලි. සීවලි කියන නම හරියට ලියවෙන්න ඕන කියලා මං බලන්නේ. හැබැයි කොටියාගල කියන නම නම් අනිවාර්යෙන් හරියට තියෙන්න ඕන. කොටියා කුඹුර වෙන්න බෑ, කොටියා ගොඩ වෙන්න බෑ. එහෙම බෑ. කොටියාගල කියන නම නම් හරියට තියෙන්න ඕන. මොකද මගේ ගමේ මගේ ආදරණීය ඥාතීන් කියන අපේ හාමුදුරනේ කොටි ගැහුවා, කොටි පැන්නා, කොටි කැපුවා. එහෙම තමයි පත්තරේ කොටියාගල නම වැටුනේ. රූපවාහිනියේ නම කියුනේ. අපේ හාමුදුරුවෝ නිසා උදේ හවස අපේ ගමට ලොකු ආඩම්බරයක් ඇවිල්ලා මට හරි සතුටුයි. මාධ්‍යයෙන් කොටියාගලින් මුලින්ම බණක් කිව්ව හාමුදුරුවෝ මම. ඒ වගේම ලංකාවේ නන්දා මාලනී ඇතුළු ප්‍රවීණ ගීත සංගීත වේදීන් ගායකයෝ ගායනා කරපු මුලින්ම මම ගීත 8ක් දැනට කරලා තියෙනවා. මේ දවස්වල තව ගීතයක් කරගෙන යනවා. ගීතයක් ලියපු හාමුදුරුවෝ මම කොටියාගල. නිසා මට හරි අභිමානයක් අපේ ගම්වල ඉලු කෙවිලි කරපු කටුමැටි ගහපු පම්පැදුරේ අපි හැදුනේ. අන්න YouTube එකේ තියෙන සිරසේ මං කරපු එක වැඩසටහනක ඔබට
මම මේ ආඩම්බරෙන් කියන්නේ මගේ පුංචි කාලේ මම අවුරුදු 9 මහණුනේ. ඒ පැත්තේ තියෙන සාමාන්‍ය පෙළෙන් පස්සේ අධ්‍යාපනය ඉවරයි. ওই තාත්තත් එක්ක හේනට කුඹුරට යනවා. මගේ පුංචි කාලේ තිබිච්ච ලොකුම හීනේ තමයි මම අවුරුදු 9 මහණුනේ. අවුරුදු 9 මහණ වෙන්නේ ඉස්සෙල්ලා. මේක YouTube එකේ තියෙන සිරසෙගේ වැඩසටහන. කවදා හරි දවසක ලොකු වෙලා හේනක් කොටලා සල්ලි හොයාගෙන හොඳට සීනි දාලා පැණි රහට තේ කපනවා. ආදරණීය අම්මේ තාත්තේ දුවේ පුතේ තේරුම් ගන්න අපේ අම්මලට තාත්තලට සීනි දාලා තේ දෙන්නවත් කමක් නැහැ. අල්ලට සීනියට කීපයක් දුන්නේ. මගේ ওই වැඩසටහන අහලා නෝනා මහත්මයා මට කතා කරලා කියන ඔබ වහන්සේ මට වඩා සැප විඳලා තියෙනවා. අපේ හාමුදුරනේ මම පොල් කෑල්ල කාලා පොල් කෑල්ලයි කහට තේ එකයි බිව්වා. තව මේ සපුගස් කන්ද කිට්ටුව ඉංජිනේරු මහත්තයෙක් මට හම්බුණා. එයා කිව්වා හාමුදුරනේ අපි පොල් කෑලි පුච්චලා තේ බිව්වා කියලා. පුච්චලා එක කාලා. මගේ දැන් ආසාවක් තියෙනවා පොල් කෑල්ල පුච්චලා එකත් එක කහට එකක් බොන්න. ඒකේ රහ කොහොමද කියලා බලන්න. තව මේකට අවස්ථාව හම්බුන්නේ නැහැ. ඒකත් ඉදිරියේදී වෙයි. විවේකේ නැති එකයි වෙලා තියෙන එක හදාගන්න. එතකොට එහෙව් මම කඩවතින් පර්චස් විස්සක ඉඩමක් අරගෙන මුළු සමාජයේටම මෙහෙවරක් කරන උපදේශන මධ්‍යස්ථානයක් හදලා තියෙනවා. කිසිම මිනිහෙක්ගෙන් අද වෙනකන් ගඩොල් කැටයක් ඉල්ලලා නැහැ. මගේ ගුරු වැටුපයි මෙහෙම ආගමික කටයුත්තකට වැඩියහම මිනිස්සු දෙන මුදලයි තමයි මං යොදාගෙන තියෙන්නේ. කවදාකවත් මේ කහ චීවරය මිනිසුන්ට වදයක් කරන්නේ නැහැ මගේ කරේ තියෙනකම්. ඒ වගේම තමයි මම මහා මෝඩ හාමුදුරු කෙනෙක්. මහා ගොන් හාමුදුරු කෙනෙක්. අද වෙනකන් කාටවත් මේ අත් දෙකෙන් ඡන්දයක් දීලා නැහැ. බුදුහාමුදුරන්ට අවුරුදු 9න් ඡන්දෙ දීලා ආපු මම මැරෙනකම් මෙච්චරම තමයි. වෙන ඡන්ද අපේක්ෂකෙක් මගේ ජීවිතේ නැහැ. ඒ නිසා ආදරණීය පින්වතුනි මේ දහම් කරුණු ටික ජීවිතයට ගන්න අපේ හාමුදුරුවෝ ටික රැක ගන්න. ඒක ගොඩක් ආදරෙන් මතක් කරන්නේ අපි පන්සල් වලට වඩිනවා එක එක নানা ප්‍රකාරයේ හාමුදුරුවෝ දකින්නවා. මේ හාමුදුරුවෝ හරි හොඳයි නිහතමානී බොහොම මේ නිහඬ චරිතය. හරි වටිනවා ආරක්ෂා කරගන්න. ඉතින් එහෙනම් අපේ ගරු කටයුතු විහාරාධිපති පාඨශාලාචාර්ය ඉබුල්ගඩ සුමන රතන ලොකු හාමුදුරන් වහන්සේට උන්වහන්සේගේ අන්තේවාසික ස්වාමීන් වහන්සේලාට මේ උතුම් පින්කම ආශිර්වාදයක් වේවා. උන්වහන්සේලා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ඒ වගේම අපේ සජනිගේ ආදරණීය පියතුමා මව ඉන්නවා. ඒ අම්මා වගේම ඒ සහෝදර සහෝදරියන් සියලු දෙනාමත් ඒ වගේම ඒ පවුල්වල දූ දරුවෝ හැම දෙනාම විශේෂයෙන්ම නන්දාවති මෞතුමියගේ දූ පුතුන් සෑම සියලු දෙනාම ඒ මොනුබුරු මිනිබිරියන් අපේ මහේස් අයියා ඇතුළු සියලු දෙනාටම මේ සහභාගී වෙලා සිටින ලොකු කුඩා සෑම සියලු දෙනාටම උතුම් රත්නත්‍රය ආශිර්වාදයේ සැලසේවා. ජීවිතවලට පවතින අපල උපද්‍රව දුරු වේවා, ග්‍රහ දෝෂ දුරු වේවා, සතුරු උපද්‍රව දුරු වේවා. ඔබ හැම දිනම නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙම ප්‍රාර්ථනා කරගෙන සියලු දෙවියෝ පින් අනුමෝදන් වේවා, දෙවියන්ගේ දිවිසුරු දිනු කරගනිවා, ඔබ ආරක්ෂා කරත්වා කියන අදහසින් වගේම අපේ ලොකු හාමුදුරුවෝ මතක් කළා උන්වහන්සේ ගුරු දේවයන් වහන්සේ පරකන්දෙනියේ ඉන්දරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විහාරාධිපතිව වැඩවිසූ පරකන්දෙනියේ ඉන්දරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වෙලා තියෙන මීට වසර 2කට විතර ඉහතදී උන්වහන්සේ ප්‍රධාන කරගෙන විහාර ගණේ අපවත් වී වදාළ ගෞරවනීය මහා සංඝරත්නයේ මේ වෙලාවේ අනුස්මරණය කරලා පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම චන්ද්‍රාවති අම්මා අභාව ප්‍රාප්ත වෙලා අවුරුද්දක් පිරෙනවා. වසර 10කට ඉහතදී මිය පරලෝකීය උපාලි තිසේරා සොහොයුරා ඒ වගේම මීට මාස 15කට ඉහතදී මිය පරලෝකීය ප්‍රියන්ති ශාමලී තිසේරා සොහොයුරිය සිරිල් තිසේරා පියතුමා ආදී කොට මේ පවුලට සම්බන්ධව මිය පරලෝකීය සියලු ඥාතීන් බොහොම ආදරයෙන් සිහිපත් කරලා පින්පෙත් අනුමෝදන් කරනවා. බණහන් එකතු වෙච්ච ඔබ නමින් මියගිය කවුරු හරි ඉන්නවා නම් සිහිකට නගා ගන්න. ඒ හැම දිනාම පින් අනුමෝදන් වේවා, සුවපත් වේවා. ඒ වගේම
විහාරස්ථානයේ උන්නතිය වෙනුවෙන් දම්පැන් පූජා කරලා පරිත්‍යාගයන් සිද්ධ කරලා සංරක්ෂණය පෝෂණය වෙනුවෙන් අපකැප වෙලා කටයුතු කළ මිය පරලෝකීය සියලු දායක කාරකාදී හැම දෙනාම පින් අනුමෝදන් වේවා සුවපත් වේවා කියන අදහසින් අපි පින් අනුමෝදන් කරමු. අපේ සජනගේ ආදරණීය පියතුමා විදේශගත වෙලා සිටිනවා. මේ ඉන්නේ බාප්පා. ඉතින් පියතුමා සිහිපත් කරන විදේශගතව ඉන්න එතුමන්ට ආශිර්වාද කරනවා. ආදරණීය බාප්පා දුව වෙනුවෙන් ඒ සියලු කටයුතු සැලසුම් කරා. දුව බාප්පා වෙනුවෙන් ඒ කටයුතු සැලසුම් කරා. මේ ඉන්නේ සජනි මන් දිහා බලාගෙන වැරදිච්ච හින්දා වෙන්නේ නැති. ඉතින් ඒක නිසා මේ හැම දිනම පින් අනුමෝදන් වේවා සසර ගමන සුවපත් කරගනීවා කියන අදහසින් අපි හැම දිනම එකට ගාථාවන් කියලා පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු මම් පරන්ති ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තිය ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුංචතු. හැම දිනම වැඳගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු. හැමදෙනාම දුහොත් මුදුනේ තබාගෙන මාත් එක්කම කියවමු. බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මිතුං සරණින් ජයම වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. දේශනාව මේ නිවසියන් වෙනුවෙන් මනෝ විද්‍යාත්මකව බොහොමත්ම හොඳින් ධර්ම දේශනාමය පින්කම ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඉතින් කිව යුතු කාරණා මැනවින් ගෞරවනීය හාමුදුරන් වහන්සේ විසින් ඉෂ්ට සිද්ධ කරන්නට යෙදුණා. ඒ නිසා සියලු දෙනාගේම ආරාධනාව පිළි අරගෙන මේ අවස්ථාවේට වැඩම කිරීම පිළිබඳව උන්වහන්සේට නැවත වතාවක් පින් දෙමින් ඒ වගේම උන්වහන්සේගේ ඉදිරි දියුණු අධ්‍යාත්මික කටයුතු මෙන්ම අනිකුත් ශාසනික සියලු කටයුතු ධර්ම දේශනාමය කටයුතු බොහොමත්ම හොඳින් ඉෂ්ට සාධනය කර ගැනීම සඳහා මේ ධර්ම දේශනාමය පින්කම් හේතු වාසනා වේවා. ඒ වගේම උන්වහන්සේ නමින් මිය පරලොව යන්නට යෙදුණු ඒ ආදරණීය සියලු දෙනාටත් ඒ වගේම සුජීවත්ව ජීවත්වන සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනය ලැබේවා. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නා වූ බෝධියකින් උතුම් අමා මහ නිවන් සුවම සාක්ෂාත් කර ගැනීම සඳහා මේ සියලු පින්කම් උන්වහන්සේට හේතු වාසනා වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා